ඊළඟ කියන කරුණක් ගැන කතා කරන්න කෙනෙක් මගෙන් අහපු දෙයක් මේ පන්ති පවත්වන්නේ ඇයි කියන්නේ. දැන් මම මේ ලහවුලි භාෂාව ගන්න මේ පන්ති පවත්වන්නේ කියලා. ඉතින් මම හිතුවා මේ ලහවුලි භාෂාව කියන්නේ. එතුමා කියන ලහවුලි භාෂාව කියන්නේ ඇයන්නයි බුදුහෙළුවයි. ඔය දෙක තමයි ලහවුලි භාෂාව. ඒක උගන්වන්නද මේ පන්ති පවත්වන්නේ. ඉතින් මම හිතුවා ඇයන්න කොහොමද උගන්වන්නේ? ඇයන්න කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. දැන් අපේ භාෂාවේ විභක්ති උගන්වනවා ඉදිරියේදී විභක්ති වල කියනවා ඇයන්න. පාතු උගන්වනවා ඒ පාතු වල තියෙනවා. දැන් අද අකුරු වල කෝඩිය ගැන කතා කරන්නේ. කෝඩිය කියන ඇයන්න. ඒක කියන්න වෙනවා. ඇයි නොකිය සිංහල උගන්වන්න බෑ. අනිත් එක තමයි මේ පුදුහෙල බස කියන්නේ. පුදුහෙල බස කියන්නේ පාලි හෝ සංස්කෘත හෝ වෙනත් භාෂාවකින් මිශ්‍ර නොවූ සම්පූර්ණ සිංහල භාෂාව. කුමාරතුංග මුනිදාසයන් එක්තරා එක්තරා අවධියක මේ අදහස මතු කරා පුදුහෙල බස ව්‍යවහාරයට ගත යුතු කියන එක. ඒතුමා පැහැදිලිව කියලා තියෙනවා වැටහීම අඳුරු නොකොට. ඒ කියන්නේ අවබෝධයේ ප්‍රමාණයට අවබෝධ නොවෙනවා නම් පුදුහෙල යමක් එතෙන්දී ව්‍යාජ භාෂාවක වචනයක් ඒකට කමක් නැහැ. ඉතින් මේ ලහවුල කවදාවත් මේ පුදුහෙල බසට කොටු වෙලා බස මේ අමුතු ව්‍යවහාරයක් මවාගෙන එහෙම එකක් කරේ නැහැ. ඒ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා ලහවුල කියන්නේ මේ පුදුහෙල වහරට පමණක් කොටු වුණු මේ එහෙම ඒ ව්‍යවහාරයෙන් ප්‍රචලිත කිරීම සඳහා යමුණු ආයතනයක් කියලා. ඉතින් අපි කතා කරමු ඉතින් පුදුහෙල වහර කියලා. එහෙම පුදුහෙල වහර කියන්නේ සඳහා නෙවෙයි. පන්ති අප පවත්වන්නේ නිවැරදි බස ඉගෙනීමේ සඳහා. ඒක පුදුහෙල බස වෙනස් පුළුවන්. විශ්ව සිංහල වෙනස් පුළුවන්. ඒ පිළිබඳව මේ මෙතනදී අප අවධානය අප සැලකිලි යොමු කරන්නේ නිවැරදි බස කියනවා. ඒක වුණා කරන්නේ නිවැරදි බස. නිවැරදි බස කියන්නේ ව්‍යාකරණ කුලව මෙතෙක් අපේ සම්ප්‍රදායක් තිබුණේ සම්ප්‍රදායට අනුගත නිවැරදියි ගතුන් හේතන් පිළිගන්න බස අපි නිවැරදි බස කියන්නේ. ඒ නිවැරදි බස ගන්නන් තමයි මේ පන්තිය පවත්වන ආරම්භ වෙන්නේ. මේ යොදාගන්න. ඒ නිසා කිසි කෙනෙක් හිතනවා නම් මේ පුදුහෙල බස කියන්නේ සඳහා හෝ වෙලකවුලේ පහර කියන්නේ සඳහා පන්තිය ඒ පවත්වන කියන්නේ ඒක වරදක්. ඉතින් තව කරුණක් කියන්න පන්තිය මේක කලින් අරඳා කලින් දවසේ අරමිනි උලෙලි කතා කරලා කතාවේදී නිවැරදි බස් උදාගත්තේ නිවැරදි වහර. එහෙම තමයි යලහවලේ බොහෝ විට කතාවේදී නිවැරදි වහර තමයි යොදාගන්නේ. ඒත් මම හිතනවා දැන් මේ මෙතන ඉන්නා එකම විදිහේ බස් ගැන දැක්මක් කියන එක නෙවෙයි. ඒ නිසා ඒ සියලු දෙනාටම තේරුම් ගන්න හැකි විදිහට කතා කරන්නට වෙනවා. නිසා සාමාන්‍ය එදිනෙදා ව්‍යවහාර කරන භාෂාවෙන් තමයි මේ මා කතා කරන්නේ මේ පන්තියේදී. සාමාන්‍ය වෙලහවුලේ කෙනෙක් කොහොමද අපිට වශයෙන් කතා කරන්නේ. මෙතනදී එහෙම කතා කරන්නේ සමහර වෙලාවට ඒක නොතේරෙන්නට ඉඩ තියෙනවා. ඒක අපේ අරමුණ මේ නිවැරදි වහර කියා දීමනේ. මේ නිවැරදි වහර ඉතින් ඉගෙන ගත්තට පස්සේ කතා කරන්නේ. ඒකම හිතනවා සාමාන්‍යයෙන් කතා කරන විදිහට මේ තමයි මේ පන්තියේදී යන්නේ කරන්න වෙන්නේ. ඉතින් එදා අවසානයේ කලින් දවසේ අප කතා කරේ භාෂාව කියන්නේ මොකක්ද කියන එක ගැන භාෂාව පිළිබඳ නිර්වචන ඒ පිළිබඳව කතා කරා. අද භාෂාවේ කොටස්
තුනකට බෙදෙන බව දාලා තිබ්බා. අද ඒ කොටස් දෙකකින් එක අරගෙන සාකච්ඡාවට ලක් කරමින් ඒ ගැන කතා කරමු. එනිසා කිව්වා මුලින්ම භාෂාවේ කොටස් තුනක් තියෙන බව මම කියන්නේ ඒ ගැන සටහනක් සකස් කරා ඒක ඔබේ අර වට්ට සමූහයට කොමෝඩේ වෙලාදී බලන්න පුළුවන්. ඒක මම කියලා පෙන්නන්නම්. මේ කොටස් තුන තමයි භාෂාවේ ව්‍යාකරණ හැටියට අපි හඳුනගන්නේ. අකුරු පද සහ ලිපි කියන කොටස් තුන. ව්‍යාකරණ ඉගෙන ගන්න මෙන්න මේ කොටස් නිවැරදි විදිහට ව්‍යාකරණ හැටියට කල්පනා පුළුවන්. මුලින්ම අපි අකුරු ගැන දැනගන්න. දැන් ඔක සියලු දෙනාම භාෂාව ගැන ප්‍රශ්නක් තියෙන අය. අර නැවතර හොදි ඉඳලා යනවා කියන්නේ සමහර කිසි කෙනෙකුට පුළුවන් නැවතර ඉස්තරටම යනවා කියලා. මුලින් ඉඳලා යන්නේ වඩා හොඳයි ඉඳලා පටන් ගන්න. දැන් අකුරු කියන එක කොහොමද කියලා ගන්න අපිට කියන්නේ මොකක්ද? පාදස් කරන්නේ. අකුරු සාමාන්‍ය සලකන භාෂාවේ තාම කුඩාම කොටසක් කියලා. එතන තමයි පටන් ගන්න. එතන පටන් ගන්න තමයි ඉතිරි. අකුරු එකතු වීමෙන් අද හැදෙනවා පද එකතු වීම වැඩි හැදෙනවා. වැඩි වාක්‍යයක තමයි අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා අකුරු විකාර රැකිලා අකුරු නැති පද කියන පද දෙකක් ඒක තමයි භාෂාව. ඒ නිසා අකුරු වල නිවැරදි ඉතාම වැදගත්. අකුරු කියන එක නොයෙක් විදිහේ ඔය කාර්යයක අර්ථ දක්වලා තියෙනවා. සාමාන්‍ය උච්චාරණ පුළුවන්. අපි නික්මවන ශබ්ද තියෙනවා. ඒ ශබ්ද සහ ඒ ශබ්ද සංග්‍රහයේ අංකයක අපු කියලා කියන්න පුළුවන්. මාතෘ මුද්‍රාසන කියන ශබ්ද සත්‍යක්ෂය අපුල හඳුන්වනවා. මේකට වෙනත් අකුලක් මේක තමයි සරලවම කියන්නේ. අපි හතින් නික්මවන ශබ්ද උසාල ගන්න නැහැ. ඒ හැම එකකටම සංකේතයක්. සමහර භාෂාවල තියෙන තව භාෂාවකදී උදාහරණයක් හැටියට මෙන්න මේ අපර කියන ඉංග්‍රීසි භාෂාව කියනවා. මේක සංකේතයක් නෑ සිංහලෙන්. මේ අපර සිංහලෙන් කියන්නේ හැකියාව කියනවා. සංකේතයක් නෑ. ඒ සංකේතේ නැති නිසා ඈතදී හදාගත්ත මුලින්ම සංකේතයක් නෙමෙයි. ඒක තමයි ෆා කියලා කියනවා. ඒකෝට නැති සංකේතයක් මේ භාෂාවට අල්ප කරගන්න. අවශ්‍යතාව නිසා. ඒ වගේ හැම භාෂාවකම සියලු ශබ්ද නැහැ. අපි සිංහලයේ තියෙන සිංහල භාෂාවේ ව්‍යවහාරකී සඳහා යෙදෙන ශබ්ද පමණයි. ඒ ශබ්ද සමූහය බෝධිය කියලා හඳුන්වනවා. අක්ෂර මාලාව නැත්නම් අකුරු වල කොල්ලන් ඉන්නවා ඒක තමයි දෙන්නේ. ක්‍රියාල කිව්වත් අක්ෂර මාලාවට වර්ණ මාලාවට කොටි කිව්වත් මගේ තමයි ඒකෙන් හඳුන්වනවා.
අද කතා කරන්නේ සිංහලයේ වෙන අකුරු වල අක්ෂර මාලාව, වර්ණ මාලාව හෝඩියේ. දැන් ඔබ දන්න හැටියට ඔබ හැමදෙනා භාෂාව ගැන යම්කිසි දැනුමක් තියෙන අය. සිංහල හෝඩිය අකුරු කීයක් තියෙනවා සිංහල හෝඩිය? කාටද කියන්න පුළුවන්? 52ක් කියන්නේ වහන්සේ කියන්නේ මිශ්‍ර සිංහල හෝඩිය. එහෙමයි. දැන් කීයද? ඔව් 60ක් කියලා කියනවා. අපි බලමු ඇත්තටම අකුරු කීයක් තියෙනවද කියලා. තවත් අදහස් තියෙනවද හෝඩිය ගැන? දැන් බොහෝ භාෂාවල නම් එක හෝඩියයි තියෙන්නේ. මේ තියෙන හෝඩි කීපයක්. ඒක ප්‍රධාන වශයෙන් තියෙන්නේ සුද්ධ සිංහල හෝඩිය. ඒක හුදු හෙළ හෝඩිය සහ මිශ්‍ර සිංහල හෝඩිය. මුසු හෙළ හෝඩිය කියන දෙක තියෙනවා. දැන් ඔය අකුරු 52යි නැත්නම් 60යි කිව්වේ අන්නේ මිශ්‍ර සිංහල හෝඩිය තමයි. අර ඔබේ මේ WhatsApp ගොමට එවලා තියෙන මේ සටහනේ ඇති හෝඩිය දෙකම අපි ලියලා බලමු. අපි ඉස්සෙල්ලා බලමු අපේ හෝඩිය කියන්නේ හුදු හෙළ හෝඩිය කොහොමද කියලා. මේ හෝඩිය අපි සලකනවා සුද්ධ සිංහල හෝඩිය නැත්නම් හුදු හෙළ හෝඩිය කියලා. අ ආ ඈ ඊ උ ඒ ඔ කගජ තඩන තදන පබම ඉතරලව සහල අං කියන එක තමයි බිඳුව තමයි අවසානයේ තියෙන්නේ. මෙන්න මේ හෝඩිය මේක අකුරු කීයක් තියෙනවද කියලා ගණන් කරලා බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 අක් කියන එකක් සාමාන්‍යයෙන් යොදනවා මේක සිංහල වචන වල නම් යෙදෙන්නේ නැහැ. ඒකත් එක්ක තියෙනවා අකුරු 32ක් තියෙනවා. කොට හුදු හෙළ හෝඩිය අකුරු කීයද කියලා ඇහුවොත් අකුරු 32යි කියලා කියනවා. ඒ අකුරු 32ක් තියෙන්නේ මේ අංගක් කියන දෙකත් එක්ක දෙක නැති වුණොත් අකුරු 30යි තියෙන්නේ. දැන් හෝඩිය ගැන මුලින්ම සටහනක් ලැබෙනවා අපිට සිදක් සංග්‍රහය. සිදක් සංග්‍රහය කියන හෝඩිය කියන්නේ සිදක් සංග්‍රහය කියන්නේ පණකුරු පසෙච්චද ලුහුගුරු බේයින් දසවේ කතකුරු දෙවේ විස්සේ වහරට යහූසිය බස කියලා. උඩ ඒක අකුරු 30යි තියෙන්නේ. පණකුරු 5යි. ප්‍රාණාක්ෂර 5යි. ඒක ලඝුගුරු බේදෙන් කියන්නේ දිග සහ කෙටි කියන බේදෙන් 10ක් වෙනවා. කතකුරු ගාත්‍රාක්ෂර 20ක් තියෙනවා. ඒ 10යි 20යි කරාම 30යි. එතකොට මොකක්ද එතන තියෙන අඩුව? දැන් මේ 32ක් තියෙනවා ඒක 30ක් තියෙනවා. දැන් තියෙන අඩුව මොකක්ද? අකුරු දෙකක අඩුවක් තියෙනවා. ඒක කාටද කියන්න පුළුවන් අඩුව මොකක්ද? මොකක්ද අඩුව? මේ ඈ දෙක සිදත් සංග්‍රහ හෝඩියේ නැහැ. ඔය මේ හෙළහවලට කියනවනේ ඈන්න වැඩිපුර යොදනවා කියලා. ඒ සිදත් සංග්‍රහ හෝඩියේ ඈන්න නැහැ. හේතුව තමයි සිදත් සංග්‍රහ කතුවරයා
සලකන්නේ මේ අයන්න කියලා වෙනම අකුරක් නැහැ. මේක මේ අයන්නෙන්ම හැදුන එකක්. අයන්නෙම කොටස අයන්නෙම වෙන ආකාරයක් කියලා. සිංහරාජ කියන්නේ ඇය මතසින් වැඩියෙන් මත් වැඩි. මේ අයන්න වගේ ඒවා අයන්නෙම මාත්‍රාව වෘද්ධි වීම වැඩි වීමෙන් හැදුන එකක් කියලා. ඒ මතේ වැරදි බව පෙන්වලා දීලා තියෙනවා. අයන්න වෙනම ස්වරයක්. ඒක අපි කෝඩියට එකතු කරගන්නවා. ඒ අනුව සුද්ධ සිංහල කෝඩිය මේ වගේ අකුරු 32ක් තියෙනවා. ਪਰ මේකේ මේ හෝඩිය තියෙන්නේ ඔය කුදුහෙල බස ලිවීම සඳහා තමයි. පාලි හෝ සංස්කෘත හෝ වෙනත් භාෂාවකින් නොපැමිණි සම්පූර්ණ සිංහල කුදුහෙල වදන් ලිවීම සඳහා තමයි මේ හෝඩිය තියෙන්නේ. එතකොට අපි දන්නවා අපේ මේ කවි පොත් තියෙනවා කෞසිලුමින කුසදාව මේ සසදාවත මොදේවදාතෝ ඒවා ලියන්න පුළුවන් මේ හෝඩිය. හැබැයි ගද්දයට යනකොට මේ හෝඩිය කර්මක් දුරට මදි වෙනවා. අපි ගද්දේ මේ තර කාලේ පාලි සංස්කෘත වලින් එකක් ආවනේ. ඒ වචන ලිවීම සඳහා මේ හෝඩිය මදි. එතකොට අපි පාලි සංස්කෘත වචන වල යෙදෙන අපූර්ව අරගෙන මේ හෝඩිය වඩා දුරට සංවර්ධන වැඩි වීමක් වුණා. දැන් ඇත්තටම හෝඩිය ගැන කතා කරනකොට අපිට දකින්න පුළුවන් හෝඩිය එක්තරා විකාශනයක් තියෙනවා. මේ හෝඩිය නෙවෙයි අපි මුලින්ම දැන් සිංහල භාෂාවේ මුල් අවධිය බැලුවොත් එහෙම ක්‍රිස්තු පූර්ව යුගයේ තිබුණ සෙල්ලිපි වගේ දේවල් කියවුවොත් මේ තරම් වර්ධන වෙන හෝඩියක් තිබුණේ නැහැ. අකුරු 20ක විතර හෝඩියක් තිබුණේ. විතර සියල්ල තිබුණේ නැහැ. දීර්ඝ ස්වර තිබුණේ නැහැ. ඒක ක්‍රමික ක්‍රමානුකූල විකාශනයක් තියෙනවා සිංහල හෝඩියේ. ඒ වුණාට අපි දැන් භාෂාවේ නිවැරදි භාවිතය ගැන කතා කිරීමේදී භාෂාවේ ඉතිහාසය ගැන කතා කිරීමේ තරම් දුරට වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කතා කරන්නේ අද පවතින සිංහල භාෂාවේ අද පවතින තත්ත්වය. එතකොට මේ පුරාතන ඉඳලා භාෂාව දියුණුනේ කොහොමද කියන කාරණේ ගැනීම එතෙන්දී අපි වඩාත් ඒවා ගැන අවධානය යොමු කරන්නේ අවශ්‍ය වෙන්නේ නැති නිසා. දැන් එතකොට මේ හෝඩිය තමයි සුද්ධ සිංහල හෝඩිය කියලා කියන්නේ. ඊළඟට අපි බලමු මිශ්‍ර සිංහල හෝඩිය කොහොමද කියලා. ඒක මීට වඩා අකුරු හුඟක් වැඩි. දැන් මේ පුවරුවේ එක සැරේකට ලියන්න බැරි වෙයි. බලමු උත්සාහ කරලා.
තව කොටසක් තියෙනවා මේ සියල්ල එක සැරේ මේ පූර්ව ලියන්න බැරි වෙයි. දැන් මේ විදිහට මේකෙන් පස්සේ අ ඈ ඉ ඌ ඉරු ලු ඒ අයි ඔ ఔ කක ගගන කච ජජන කච දඩන පත දදන පප බබම යරලව සස සහල අංග තමයි තියෙන්නේ. මේ ඉතුරු ටික මේ පූර්ව පස්සේ ලියනවා. මේ හෝඩියේ තියෙන අපුරු 54ක්. ඉබාන්සිකුවේ 52යි කියලා අපුරු දෙක. අදිනේ. අපුරු 60යි කියලා කිව්වා. ඒක ගැන කතා කරමු අපුරු 60 හෝඩිය ගැන. මොකද මෙතන තියෙන අපුරු 54යි. ඒ 54ට අයිති වෙනවා අර සුද්ධ සිංහල හෝඩියක් නැති අපුරු ගණනාවක්. අන්න ඒක ඒ අපුරු ගැන තමයි අපි අවධානය යොමු කරන්න වෙන්නේ. විශේෂයෙන් මෙන්න මේ අපුරු දෙක. මේක අපි කියන්නේ ෘකාරය කියලා. ෘ කියන එක සාමාන්‍ය ව්‍යවහාරදී කියන්නේ ඉරු ඉරු කියලා සාමාන්‍ය කියන්නේ ඒක වැරදි ඉරු කියන එක. නියම උච්චාරණය ෘ කියන. අල් රෑන්න එකවරක් කියනවා අල් රෑන්න දෙවරක් කියනවා. මේකටත් ඒ වගේ කියන එක. ඉලු කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. අන්න ඒ අකුරු හතර සුද්ධ සිංහල හෝඩියේ නැහැ. මෙන්න මිශ්‍ර සිංහල හෝඩියේ තියෙනවා. ඊළඟට මෙන්න මේක අයි කියන අකුර. ඒකත් සුද්ධ සිංහල හෝඩියේ නැති මිශ්‍ර සිංහල හෝඩියේ යෙදෙන අකුරක්. ඊට මෙන්න මේක අව් කියන එක. මේකත් නැහැ. එතකොට ස්වර කියනවා 1 2 3 4යි 5යි 6යි. ස්වර 6ක් වැඩියෙන් එනවා. දැන් ස්වර 12ක් තිබුණා නම් මෙතන ස්වර 18ක් තිබුණා. සුද්ධ සිංහල හෝඩියේ ස්වර 12 නම් මෙතන ස්වර 18යි. ඊළඟට මේ කක ගග කියනකොට ඔබට තේරෙනවා ඇති මෙන්න මේ අකුර තිබුණේ නැහැ. සුද්ධ සිංහල හෝඩි මේ අකුර තිබුණේ මේ අකුර තිබුණේ මේ තේලියම තිබුණේ මේ තේලිය තිබුණේ නැහැ මේ අකුරක් තිබුණේ නැහැ මේ අකුර තිබුණේ නැහැ. බලමු ඉතින් අකුර ටික මේ අකුරු බලනකොටත් අපිට පේනවා මෙන්න මේ අකුරු තිබුණ මේ අකුරු දෙක තිබුණේ නැහැ. මේ අකුරු දෙක තිබුණේ නැහැ. මේ අකුරු දෙක තිබුණේ නැහැ. මේ සුද්ධ සිංහල හෝඩි. ඒ නැත් මේ තිබුණ මේ තේලිය අකුරු වලට කියන මහා ප්‍රාණ කියලා. මහා ප්‍රාණ අකුරු සුද්ධ සිංහල හෝඩියේ නැහැ. මිශ්‍ර සිංහල හෝඩියේ තියෙනවා. ඊළඟට මේ ශේෂ දෙක තිබුණේ නැහැ. මේ විදිහට අපිට අඳුර ගන්න පුළුවන් මිශ්‍ර සිංහල හෝඩිය සහ සුද්ධ සිංහල හෝඩිය අතර තියෙන වෙනස. සුද්ධ සිංහල හෝඩිය අකුරු 54ක් වෙන්නේ අකුරු 32ක වඩා අකුරු 22ක් වැඩිපුර තියෙනවා. මේ වැඩිපුර අකුරු යෙදෙන්නේ ඇයි? අපිට කියන්න පුළුවන් හේතුව. ඇයි වැඩිපුර අකුරු මිශ්‍ර සිංහල හෝඩියට ආවේ? පාලි සංස්කෘත ආදී භාෂාවලින් එන වචන ලිවීම සඳහා අවශ්‍ය වුණා අකුරු. ඒ අකුරු අපේ හෝඩියට ආවා. ඒවත් එක්ක තමයි අපි දැන් හෝඩිය අකුරු 54යි කියලා කියන්නේ. එතකොට දැන් තව කෙනෙකු කිව්වා අකුරු 60ක් තියෙනවා කියලා හෝඩිය. ඒ අකුරු 60 හෝඩිය මෑතකදී හදාගත්තේ. දැන් මේ හෝඩිය තමයි අපි බොහෝ දෙනෙක් පාවිච්චි කරේ. ඔබ බැලුවොත් එහෙම මේ මෑත කාලේ ලියන ව්‍යාකරණ පොත් දැන් 19 වෙනි සියවසේ පද නීතිය සිංහල භාෂාව ව්‍යාකරණ විවරණේ මේ හැම පොතකම මේ හෝඩිය තමයි තියෙන්නේ. ඉතින් මේ හෝඩියේ තියෙන අකුරු මදින් සමාන අර ඉස්සෙල්ලා පෙන්නු අකුරක් පයන්නේ. මේ වගේ අකුරු එකතු කිරීමෙන් මෑතකදී හදාගත්ත හෝඩිය බාල ජාතික අධ්‍යාපන ආයතනය කියලා කියනවා. අධ්‍යාපනය සම්බන්ධ වගකීම් දරන ආයතනය. අනිත් එතනදී එතනදී ඒ ජාතික අධ්‍යාපන ආයතනය මගින් රැස්වීමක් සඳවල ඒ කාලෙක මම කියන්නේ 1980 ගණන් වල අගහරිය සිංහල ලේඛන රීතිය කියලා පොතක් සම්පාදනය කරා. අනේ අවස්ථාවේදී මේ හෝඩියේ තියෙන මේ හෝඩියේ තියෙන සමහර අඩුපාඩු කියලා මේක සම්පූර්ණ කිරීම සඳහා තවත් අකුරු එකතු කළ යුතුයි කියලා අදහසක් ආවා. ඒ අනුව තවත් අකුරු 6ක් මේකට එකතු කරලා තියෙනවා. එකක් තමයි මම ඉස්සෙල්ලා වෙන්නේ අකුරු විදිහේ මෙතන ෆ සංකේතය.
තවත් අකුරු පහක් එකතු කරලා. ඔබට නිකන් කියන්න පුළුවන් දී අකුරු පහ මොනවද කියලා. හරි සංඥක කියන අකුරු පහ. දෙඹ කියන අකුරු. මෙහෙම. ද ද ද ද අකුරු පහ එකතු කරගන්නවට කියන්නේ සංඥක කියලා. දැන් සාම්ප්‍රදායික හෝඩියේ මේ අකුරු පහ නැහැ. ඒකට හේතුව මේවා තනි අකුරු හැටියට සලකන්නේ නැහැ. මේවා අකුරු දෙකක් එකතු වීමෙන් එකතු අකුරු හැටියට මේ හැදුණු අකුරු හැටියට සලකන්නේ. ඒ නිසා මේවා අපේ සාම්ප්‍රදායික හෝඩියේ නැහැ. ඒ අකුරු පහත් එකතු කරලා අකුරු 60ක හෝඩියක් හදාගත්තා. ඉතින් අද පාසල් වල උගන්වන්නේ අකුරු 60 හෝඩිය තමයි. විශ්ව සිංහල හෝඩිය අකුරු 54යි රාජ්‍ය පිළිගත් හෝඩිය අකුරු 60යි. යම් කිසි කෙනෙකුගේ විභාගයක තියෙන හෝඩිය අකුරු කියලා අකුරු 60යි කියලා කියන්නේ වෙනවා. පිළිගත්ත නිසා අපිට ඇත්තටම හෝඩියේ තියෙන අකුරු 54යි. අර හොයන්නේ යම් කිසි කෙනෙකු පිළිගන්නවනේ ඒක අකුරු 55ක් වෙනවා. මේ අකුරු හෝඩියට එකතු කරනවද නැද්ද කියන එක මේ සංඥාක අකුරු. ඒ කියන්නේ ලොකු ගැටලුවක් තියෙනවා. බොහෝ වියතුන් කියන්නේ මේ එළවලුව පමණක් නෙමෙයි එළවලුවෙන් බැහැර අය පහ මේ අකුරු එකතු කිරීමට විරුද්ධ වෙනවා මේවා තනි අකුරු නෙවෙයි නිසා. ඕඩියේ තියෙන තනි අකුරු. තනි අකුරු නොවන අකුරක් ඕඩියට එකතු කරනවා නම් ඒක මේ අර ඕඩියේ තියෙන ක්‍රමයට විරුද්ධ යෑමක් හැටියට සැලකනවා. මෑතකදී ඔබට මතකද දන්නේ නැහැ එහෙම ප්‍රශ්නයක් ඇති වුණා. ඒක ගැනත් අපි කතා කරන එක හොඳයි. දැන් මේ ඕඩියේ පෙන්නු අකුරු වලට අමතරව එන්නේ මෙහෙම අකුරක් තියෙනවා. කොහොමද කියවන්නේ? මේ අකුර. මේ අකුරේ නියම શબ્දය තමයි ඥා කියන එක. මේකට එකතු වෙනවා. මෙන්න මේ අකුර දෙක සංයෝගයෙන් තමයි මේ අකුර ඇති වෙන්නේ. මේක අක්ෂර රූපයක් වශයෙන් හරි. ඉස්සෙල්ලා කිව්වනේ අක්ෂර කියන්නේ ශබ්දේ සහ රූපේ දෙකම කියලා. එතකොට මේ අක්ෂර රූපේ තියෙන මේකට තනි ශබ්දයක් නැහැ. මෙන්න මේ අකුරු දෙකම කියවෙනවා. ඒකට ඒ වගේ අකුරු සංයෝග. මේවා කියන්නේ සංයෝග අකුරු. සංයුක්ත අකුරු කියලා කියනවා. එහෙම අකුරු හෝඩියට එකතු කරන්නේ නැහැ. මෑතකදී ලොකු හඬක් නැගුණා මහාචාර්ය කෙනෙකු අතන ඉතිමාගෙන් කියන ජේ.බී. සානායක මහත්මයා තමයි ඒක ඉදිරිපත් කරේ. මෙන්න මේක හෝඩියට ඇතුල් කරන්න කියලා. මේ අකුර. ඒ වෙලාවේ වෙනත් බොහෝ දෙනෙකුට විරුද්ධ නම් මාත් එක්ක විරුද්ධ ලිව්වා මේක හෝඩියට ඇතුල් කරන්න බෑ. හේතුව මේක සංයුක්ත එකයි. අකුරු දෙකක එකතුවක්. අකුරු දෙකක එකතුවක් හෝඩියට ඇතුල් කරන්නේ නැහැ. ඒ වගේ අකුරු තියෙනවා හෝඩ මේ සිංහලයේ දෙන අක්ෂර රූප තියෙනවා. ඒ වුණත් ඒවට එක තනි શબ્දයක් නැති නිසා අපි ඒවා හෝඩියට එකතු කරන්නේ නැහැ. දැන් හෝඩිය ගැන අහුවොත් යම් කිසි කෙනෙකු ඔබට කියන්න පුළුවන් විශේෂකවම සුද්ධ සිංහල හෝඩිය අකුරු 32යි විශ්ව සිංහල හෝඩිය අකුරු 54යි දැන් භාවිත කරන හෝඩිය අකුරු 60ක් තියෙනවා. ඒ විදිහට කියන්න පුළුවන්. දැන් ඊළඟට හෝඩිය අකුරු වල තියෙනවා බෙදීම. ඒ කියන්නේ තමයි අපි අද ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දැන් මේ කියන කරුණු වල සාරාංශය සංක්ෂිප්තව අර WhatsApp ගොමුවට දාලා තියෙන සටහනේ තියෙනවා. ඔබට ඒක බලා ගන්න පුළුවන් සංක්ෂිප්තව ඒ කරුණු තමයි විස්තර කරලා කියන්නේ. දැන් ඔබ දැක්ක හෝඩියේ මුලින්ම කියවෙන අකුරු කීපයක් තිබුණා ආ ඈ ඊ. මෙන්න මේ අකුරු වලට කියන්නේ මොකක්ද කියන නම? මොන කොහොමද හඳුන්වන්නේ මේ අකුරු? ස්වර කියලා. මේ තව වචනයක් කියනවා පනපුරු කියනවා ප්‍රාණාක්ෂර කියනවා මේ කොයි නමින් හඳුන්වුවත් මේ කොටස තමයි කියන්නේ. මේ ස්වර කියන ඒවා පොඩි මොළට එල්ල තියෙනවා. ඒ ස්වරවල ලක්ෂණය මොකද්ද ඔබ දන්නවද? ස්වරවල ලක්ෂණය. ස්වර සහ ව්‍යංජන කොහොමද වෙනස් වෙන්නේ? මේ ස්වර තනියම කියන්න පුළුවන්. අ ඈ ඊ ශබ්ද කරන්න පුළුවන් තනියම.
කොට තනිව කියවිය හැකි ශබ්ද ස්වර හැටියට හඳුන්වන්නේ. ඒවට වෙන අකුරක මේ උදව්වක් ඕනේ නැහැ කියන්න පුළුවන්. දැන් අපේ සුද්ධ සිංහල හෝඩියේ මුල් අකුරු 12 මිශ්‍ර සිංහල හෝඩියේ මුල් අකුරු 18 ස්වර හැටියට සැලකනවා. කොට ස්වර පණකුරු කියලා කියන්නේ ප්‍රාණාක්ෂර කියන එක. මේවට මේ අකුරට පණ තියෙන හැටියට සැලකනවා තනියෙන් වෙන්න පුළුවන්. කුමාරතුංග මහත්මයා ප්‍රවෘත්ති ප්‍රාණ කියලා ළඟ පණ පවත්වාගෙන යන්න පුළුවන් තනියෙන්. ඒ නිසා පණකුරු කියලා කියනවා. ප්‍රාණාක්ෂර කියන නමත් දෙනවා. මේක ගැන භාෂාවේ ඉතිහාසයේ කතා කරනවා කියනවා මේ සිරත් සංග්‍රහය තමයි කියන පණකුරු පසෙක්කද ලුහුකුරු කියන දසේ කියලා. සිරත් සංග්‍රහයට දෙමළ බලපෑමක් තියෙනවා. දෙමළ භාෂාවේ උයිර් එලිත්තු කියන කාශ්‍රයෙන් පණකුරු කියන එක ඇවිල්ලා තියෙන්නේ. පාලි සංස්කෘත පොත්වල ස්වර කියන එකයි මේ ඉඳලා තියෙන සුද්ධ සිංහලයේ සර කියලා. මේ ස්වර සර පණකුරු ප්‍රාණාක්ෂර හැමකින් හඳුන්වන්නේ එකම මේ අකුරු තමයි. ඒකට මේ නම කොහොම වෙනස් වුණත් ඒ අකුරු වල වෙනසක් වෙන්නේ නැහැ. මේ මුල් අකුරු 18 අපි ස්වර හැටියට හඳුන්වනවා. ඊළඟට තියෙන අකුරු වලට කියන නම මොකක්ද? ස්වර ළඟට තියෙන අනිත් අකුරු ඒවා කොහොමද හඳුන්වන්නේ? ව්‍යංජන කියලා. ව්‍යංජන කියලා අර එළවලු වලට එහෙම කියනවා. ඒක නේ මෙතන කියන්නේ. ව්‍යංජන කියන ලකුණට කියන නමක් තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ මේ ලකුණු වලට අසිත්‍යන ව්‍යංජනයම කියලා කියන්නේ. ව්‍යංජන කියලා කියන්නේ මේ ව්‍යංජන වලටම කියනවා ගතකුරු කියනවා. ගාත්‍රාක්ෂර කියලා කියනවා. මේ නම් කොයි එකෙන් හඳුන්වන්නේ ව්‍යංජන. ව්‍යංජන තමයි අර කිව්ව කක ගගම චච ජජන මේවා ව්‍යංජන හැටියට සැලකනවා. මේ ව්‍යංජන වල ලක්ෂණය මොකද්ද? ව්‍යංජනයකට තනියම අර ස්වරයක් වෙයි තනියම කියන්න බෑ දැන්. කියන එක හඬවන්න අමාරුයි. ඒවා අමාරුයි කියවන්නේ තනියම කියන්න බෑ. ඒකට ඒක පහසුවෙන් කියවීම සඳහා අපිට සිද්ධ වෙනවා අර ස්වරයක් එකතු කරන්නේ. ස්වරයක් එකතු කරාම තමයි ව්‍යංජන පහසුවෙන් කියවන්න පුළුවන්. දැන් මේක කියන්න පුළුවන් නේ. දැන් අල් කයන්න තනියම කියන්න අමාරු වුණාට කයන්න එකතු වුණා ක කියන එක කියන්න පුළුවන්. ක කා කැකෑ කිකි ඒ ඕන එක ශබ්ද කරන්න පුළුවන්. ගායන ගත්තා ගගා ගෙගේ කිකි ඒ ඕන විදිහට ශබ්ද කරන්න පුළුවන්. එතකොට ව්‍යංජන කියන ඒවා තනිව ශබ්ද කිරීම අපහසුයි. ඒ ප්‍රධාන ලක්ෂණය තමයි ව්‍යංජන වල තනිව ශබ්ද කිරීම අපහසුයි. ස්වර තනිව ශබ්ද කිරීම පහසුයි. පොඩේ ස්වරයේ ලක්ෂණය තමයි Tamanට තනිව මේ ශබ්ද කරන්න පුළුවන්. පවතින්න පුළුවන් ව්‍යංජන පවත්වන්නත් පුළුවන්. ව්‍යංජන කියමු ලේසි කරන්නේ පහසු කරන්නේ ස්වරයක් තමයි. ස්වරයේ ලක්ෂණ දෙකම තියෙනවා. Tamanට තනියම ඉන්නත් පුළුවන්. ව්‍යංජනයක් මේ පැවැත්වීම සඳහා උදව් කරන්නත් පුළුවන්. ව්‍යංජනයකට ඒ ලක්ෂණේ නැහැ. එතකොට අකුරු වල ප්‍රධානම මේ කොටස් දෙක තමයි සිංහල හෝඩියේ ස්වර සහ ව්‍යංජන කියන කොටස් දෙක. ඊළඟට ස්වර සහ ව්‍යංජන පුළුවන් තවත් නොඑක් විදිහට අපිට මේ බෙදලා පෙන්වන්න පුළුවන්. මේ බෙදීම අර ඔබට ඒවලින් සටහනක් තියෙනවා. දැන් අපි මේ ගත්ත සුද්ධ සිංහල හෝඩිය ගත්තම අ ඈ ඊ ඌ ඒ ස්වර හැටියට සලකනවා. ඊළඟට කක ගගන කගජ තදන් සදන කියන්නේ මේ ව්‍යංජන හැටියට සලකනවා. මේ ව්‍යංජන වල තියෙනවා එක්තරා බෙදීමක්. ප්‍රධාන වශයෙන්ම අපි අකුරු කියවනකොට මේ අකුරු ශබ්ද කරනවානේ. ශබ්ද කරනකොට යන කාලය අනුව බෙදීමක් තියෙනවා. එතකොට මේ අයන්න කියවීමට යන කාලයට වැඩි
ආයන්න කියනට යන කාලය. කියනකොට යන කාලය වගේ දෙගුණයක් යනවා ආ කියනකොට. මෙන්න මේ කාලය අනුව අපි ස්වර දෙකොටසකට බෙදෙනවා. ඒ තමයි මේ අයන්න වගේ කෙටි ස්වර. මේකට තව වචනයක් හදනවා සංස්කෘත වචන රස්ව කියලා. මේක හරියට ලියන්න ඕන සමානයෙන් රස්ව කියලා. මේ අපයන් බයන්නේ නෙමෙයි මේ තියෙන්නේ. කයන්නට යටින් ප්‍රකාරාංශ. එතකොට ලඝු කියලා කියනවා. ලඝු කියන්නේ කෙටි කියන්නේ. ලඝු කියලා කියන්නේ මේකම තමයි. මේ මොන නමින් හැඳින්වුවත් කෙටි රස්ව ලඝු ලඝු කියන්නේ එන්නේ මේ කෙටි අකුර. අයන්න විතරක් නෙවෙයි. ඊ උ ඒ ඕ ඒ සියල්ල කෙටි ස්වර. ඊළඟට ආයන්න මේ වගේ දෙකක් අපි සාමාන්‍ය සලකන්නේ අයන්නට එක නිමේෂයක් ගත වෙනවා. නිමේෂයක් කියන්නේ නිමේෂයක් මතක කියලා නේ සෙත් සංග්‍රහ කරනන්නේ. අසිතිය කියලා කාලයක් නිමේෂයක් සලකනවා. ඒ වගේ එක කාලයක් යනවා අයන්න කියන්නේ. ආයන්න කියන්නේ ඒ වගේ දෙගුණයක් කාලය යනවා. එතකොට ඒ ආයන්න වගේ අපි හඳුන්වන්නේ ආ ඊ ආ ඈ ඊ ඌ ඒ ඕ ඒවා හඳුන්වන්නේ දිගු දීර්ඝ මෙන්න මෙහෙම හඳුන්වන්නේ. එතකොට කාලය අනුව තියෙන ප්‍රධාන ભેදය තමයි මේ අකුරු වල කෙටි ප්‍රස්ව අකුරු තියෙනවා දිගු දීර්ඝ අකුරු තියෙනවා. දැන් අපි සිංහල හෝඩිය ගැන කියනකොට නම් මෙහෙමයි කියන්නේ. මේක වඩාත් එහාට යනවා නම් සංස්කෘත ව්‍යාකරණය නම් මේකේ තියෙනවා ඊට වඩා වෙනස් විදිහකට මේ හඳුන්වනවා. ඒක කියන්නේ ಜಾති නිර්දේශින් කියලා. අර සංස්කෘත භාෂාවේ වන්ට දැන්මක් කියන කෙනෙක් ඉන්නවා මෙතන. ඒ පාණිනි ව්‍යාකරණ ಜಾති නිර්දේශින් කියලා හඳුන්වන්නේ. අයන්න විතරයි ඒක දීර්ඝ ඒකටමයි තියෙනවා. සිංහලයේදී නම් එහෙම එකක් සලකන්නේ මේ කෙටි දිගු දීර්ඝ කියන මේ පිළිම තමයි තියෙන්නේ. කොට මේ ස්වර පිළිබඳ ප්‍රධාන ප්‍රතිවිධය තමයි මේක. දැන් මේ කතා කරන දේ ගැන ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අහන්න කතා කරන අතරම ඒකටත් පිළිතුරු දෙන්න පුළුවන්. ඒක වඩා ලේසියි මම හිතන්නේ. එතකොට ස්වරවල තව ભેදයක් තියෙනවා. ඒක අපි කියන්නේ ස්වර මේ ස්වරවල ස්වභාවය අනුව අයන්න වගේ ඒවා මේවා තනි ස්වර මේ වෙනත් අක්ෂර මිශ්‍ර වීමෙන් හැදෙන ස්වර හැටියට සලකන්නේ. ඒකට තව තියෙන ස්වර වර්ගයක් තවත් අකුරු එකතු වීමෙන් දැන් මේ අයන්නට අපි එකතු කරනවා යන්නේ. එතකොට හැදෙන ස්වරය තමයි යන්නේ. ඒකට මේ යන්නේ එහෙම සලකන්නේ මේ සංස්කෘත භාෂාවේ සංධි අක්ෂර කියන. සංධි වීමෙන් ඇති වෙන අක්ෂර හැටියට සලකන්නේ. ඒකට මේ කෙටි ස්වර ආ ඊ ඒ ඕ සමාන අක්ෂර හැටියට සලකනවා. එතකොට ඒ ඕ දෙක සංධි අක්ෂර හැටියට සලකනවා. මේක සුද්ධ සිංහල හෝඩි සම්බන්ධයි. මේක වඩාත් බලවත් වෙන්නේ මිශ්‍ර සිංහල හෝඩි සම්බන්ධයි. මිශ්‍ර සිංහල හෝඩිය තියෙනවා ඉස්සෙල්ලා බැලුවානේ මෙන්න මෙහෙම අකුරක්. මෙන්න මෙහෙම අකුරක් තියෙනවා. I out. මේ අවු ලියනකොට සැලපිලිපත් වෙන්න මේ කොම්බුවක් දාන්න තමයි කොම්බුවක් දාලා අවු ලියන්න. ව්‍යාකරණ වලින් වැරදීමකින් කොම්බුවක් තියෙනවා. ඒ වුණාට විතර කොම්බුවක් කියන්නේ නැහැ. I ලියනකොට තමයි කොම්බු දෙකක් දාන්න. මෙහෙම. එක වැරදි එක කොම්බුවයි දෙන්නේ. මේක මේ ව්‍යංජනයක් එකතු වෙනකොට කොම්බු දෙකක් දෙනවා. අපි ගැන පස්සේ කතා කරමු. මේවා තමයි සංධි අක්ෂර හැටියට සලකන්නේ. මොකද මෙතන අකුරු තියෙනවා දෙකක් හැටියට සලකනවා. ඒ දෙක එහෙම නැත්නම් ඊ ඒ අයු දෙකක් වෙනවා. දෙක එකතු වීමෙන් අයි හැදෙන හැටියට ඔයන්නත් එහෙමයි
ඌ දෙක එකතු වෙන්නේ අවු වෙනවා කියලා. එහෙම මේ සංස්කෘත හෝඩිය සංස්කෘත අර මිශ්‍ර සිංහල හෝඩිය තියෙනවා. මේ සලකනවා. එතකොට සුද්ධ සිංහල හෝඩිය නැති මේ අකුරු මිශ්‍ර සිංහල හෝඩියේදී සංධ්‍යක්ෂර හැටියට සලකනවා. කොට ඒක මේ ස්වර පිළිබඳව තියෙන ප්‍රධාන භේදයක් තමයි ස්වරවල ඇතිවීම. ස්වභාවය හරියන්නේ අපි වගේ ස්වර සමාන ස්වර කියනවා ස්වර දෙකක් එකතු වෙනවා සංධ්‍යක්ෂර නැත්නම් සංයුක්තාක්ෂර කියලා කියනවා. මෙන්න මේ වගේ ඒවා. සංයුක්තාක්ෂර කියනවා මම ඊට 4-5ක් විතර ගන්න ඉස්කෝල ගානේ. තව තියෙනවා ස්වරවල කිසිවක් දේවල් අදාළ වෙන්නේ සිංහල හෝඩිය. ඒක තමයි වඩාත් සංකීර්ණ වෙන්නේ. හෝඩියක් වශයෙන් ඉගෙන ගන්න වෙන්නේ මිශ්‍ර සිංහල හෝඩිය. සුද්ධ සිංහල හෝඩිය තරම් සංකීර්ණ නැහැ නිසා ඔබට ඒක ඉගෙන ගන්න ලේසියි. මිශ්‍ර සිංහල හෝඩියට වඩා සංකීර්ණයි. සංස්කෘත අකුරු ආව නිසා ඒක තමයි ඉගෙන ගන්න වෙන්නේ. මේ හෝඩුවට ඉගෙන ගැනීම සඳහා කරුණු තියෙන්නේ මිශ්‍ර සිංහල හෝඩිය. එතකොට මිශ්‍ර සිංහල හෝඩිය තියෙනවා අයන්න මේ දෙක සලකන ඒක ස්වභාව එක ස්වභාවයක් තියෙන්නේ අයන්න මේවා ස්වරම තමයි ස්වර හැටියටමයි සලකන්නේ වෙනත් ස්වභාවයක් නැහැ. ඉතින් මේවා මේ ඒක ස්වභාව ස්වර හැටියට සලකනවා. මේවා යන්න මේ දෙක මේවට කියන ද්විස්වභාව කියලා. ඒ ද්විස්වභාව කියනකට හේතුව තමයි මේක ස්වර ස්වභාවය යන්න ස්වභාවය දෙකම තියෙනවා. අයන්න තනිකරම ස්වරයක් අයන්න ස්වරයක්. යන්න සමානතව ව්‍යංජනයක් තියෙනවා. යන්න පුළුවන් දේ මොකක්ද කියලා යකෝ ව්‍යංජන. යන්නට සමානව තියෙන ව්‍යංජනේ ය කියන ව්‍යංජනේ යන්නට සමානව තියෙනවා. ව්‍යංජන සමානව ව කියන ව්‍යංජනේ තියෙනවා. එතකොට ඒ නිසා මේ දෙක ද්විස්වභාව හැටියට සලකනවා. දැන් ඒ ඕ වගේ මේවා එකතු වීමෙන් හැදෙන්නේ. අපි කියන්නේ අනිස්වර හැටියට ගත්තම අ ඈ ඊ කරේ මේ දෙක ඒක ස්වභාව මේ දෙක ද්විස්වභාව ස්වර හැටියට සලකනවා. හේතුව මේක ව්‍යංජන ස්වභාවයකුත් තියෙනවා. දැන් යන්න මේ දෙක. එතකොට තව මිශ්‍ර සිංහල හෝඩියක් අකුරු දෙකක් තිබුණා. මේ අකුරයි මේ ඉරු කියන එකයි ඉලු කියන එකයි. මේවා ද්විස්වභාව හැටියට සලකන්නේ. මේවට සම්බන්ධ තව ව්‍යංජන දෙකක් තියෙනවා. මේක රයන්නවත් සම්බන්ධයි මේක ලයන්නට සම්බන්ධයි. ඒක ශබ්ද කරනකොටම ඇහෙන්නේ නැති ඉර කියනකොට රයන්න තියෙනවා ඉල් කියනකොට ලයන්න කියනවා. ඇත්තට මේකට දෙකක් තියෙනවා. මේ ලයන්නයි මේ ලයන්නට වෙනම ස්වරයක් නෑ. මේකටම තමයි සම්බන්ධ වෙන්නේ. මේ සංස්කෘත ව්‍යාකරණ සංස්කෘත හොඩි මේ ලයන්න නෑ. සිංහල හොඩි තියෙනවා. මේකට වෙනම අකුරක් නෑ. ස්වරයක් නෑ. මේ ලයල දෙකටම තියෙන්නේ ඉල් කාර්යය තමයි. ඒ නිසා මේ ඒ ස්වර ප්‍රභේද කළ පෙන්වනකොට ඒක ස්වභාවය හැටියට ආයතක සලකනවා. ඊ උ ඒ කියනවා ද්විස්වභාව ස්වර හැටියට සලකනවා. කොට ඒක ભેදයක්. ස්වර සම්බන්ධයෙන් ගත්තම මේ වගේ ભેද තියෙනවා. තව එකක් තමයි මේ බෝඩියේ තියෙනවා නම්‍ය සහ අනම්‍ය කියලා. සමහර ස්වර තියෙන ඒවා නැමෙන්නේ නැහැ කොහොමවත්. ඒවා අපි අනම්‍ය කියලා කියනවා. තවදුරටත් නැමෙන ස්වර තියෙනවාට අනම්‍ය නම්‍ය කියලා කියනවා. මෙන්න මේ තුන. මේ ස්වර තුන අපි හඳුන්වන්නේ නම්‍ය හැටියට. මේවා මෙහෙම තිබුණාට යම් කිසි හේතුවක් නිසා තවත් විදිහකට නැමෙන්න පුළුවන්. අනේ නැමෙන විදිය තමයි අයන්න ඇයන්න බවට නැමෙනවා. උයන්න ඉයන්න බවට නැමෙනවා. හොයන්න එයන්න බවට නැමෙනවා. එතකොට
මේවා නම්‍යස්වර කියන්නේ තව මේ තවදුරටත් නැමෙන නිසා මේවා අනම්‍යස්වර කියන්නේ මෙතනින් එහාට නැමෙන්නේ. මේ ස්වරය තමයි ඇන්න තමයි ඇන්න බවටපත් වෙන්නේ. එතනින් එහාට යන්නේ අනම්‍ය. කියන්නත් එහෙමයි. මේකට උදාහරණ කියන්න පුළුවන් නැමෙන හැටි. දැන් උදාහරණයක් කියන්න පුළුවන් කාට හරි. දැන් අපි හිතමු මේ වචනයක් තියෙන කෝල් කියලා. ඔක අපි හරවනවා ස්ත්‍රීලිංගෙට. ඊ කියන ප්‍රත්‍යයය කියලා. කෝල් ඊ කෙවිලියෙන්. එතකොට අර කොයන්නේ තියෙන ඕසරේ ඒ බවටපත් වෙනවා. මේ නම්‍යසර අනම්‍ය බවටපත් වෙනවා. කෝල් කියන්නේ උයන්නේ ඌසරේ ඊ බවටපත් වෙනවා. එතකොට නම්‍යසර අනම්‍ය බවටපත් වෙනවා. හුඟක් වෙලාවට ස්ත්‍රීලිංග ප්‍රත්‍යයක කිරීමේදී ඒක වෙනවා. නයි නා ඉනි නැයිනි සප්පිනි සැපිනි වගේ තියෙන වලස්සින් ගැලසින් ඒ හැමතැනම මේ අනන්‍ය මේකට අපි අනන්‍ය ආදේශය කියලා නමක් දෙනවා. අන්නේ බවටපත් වෙනවා. ඒකත් වශයෙන් සිංහලයේ මේ තිබුණා මේ අනන්‍ය නේ මේක පෙන්නලා දුන්නේ මාර්තුමු දාසයන් තමයි අනන්‍ය ආදේශය කියන ව්‍යාකරණ රීතියක් හැටියට ඒක පෙන්නලා දුන්නේ. අපි මේ ස්වර වර්ගීකරණයේදී ඒ නම්‍ය අනන්‍ය භාවය සලකනවා. මේවා නම්‍ය ස්වර මේවා අනම්‍ය ස්වර. මේක හුඟක් වැඩ මේක මේ ඉදිරියේදී තමයි ව්‍යාකරණ රීති අවබෝධ කර ගැනීමේදී හුඟක් වැදගත් වෙනවා. ඈ දෙකේ තියෙන මේ නම්‍ය සහ අනම්‍ය දෙකේ තියෙන වෙනස. මේවා මේ ස්වර සම්බන්ධව තියෙන ඉදී ඊළඟට බලමු ව්‍යංජන අකුරු සම්බන්ධව තියෙන බෙදීම් පිළිබඳව. ස්වර වලට වඩා වෙනස් විදිහට ව්‍යංජන අකුරු වල බෙදීම් තියෙනවා. ව්‍යංජන අකුරු වල තියෙන එක මූලික බෙදීමක් තමයි මේ ഘോഷ අഘോഷ කියන දේ. මේකෙන් මොකක්ද කියන්නේ ഘോഷ සහ අഘോഷ කියලා. ഘോഷ අഘോෂ ස්වර මේ ව්‍යංජන ඔබට කියන්න පුළුවන්ද? ഘോഷ කියන්නේ මොකක්ද අදහස් කරන්නේ? අපි කියන්නේ මේ ഘോഷා කරනවා කියලා තමයි. මහා හඬක් ඇති වෙනවා. පෞතින්කට වැඩි. අഘോഷ කියන්නේ හඬක් නැතිකම. කොට මේ අකුරු වලක් තියෙනවා එහෙම හඬක් ඒ තරම් ලොකු හඬක් නැති අකුරු තියෙනවා. මහා හඬක් තියෙන අකුරු තියෙනවා. දැන් අපි කෝඩිය ගත්ත මේ ව්‍යංජන බෙදනකොට මෙහෙම කියවනේ. ක ඛ ග ඝ කියලා. මෙන්න මේ khයන්න අඝෝෂයක්. මේ ഘോഷයක් නෑ. ක කියනකොට ඒක නිකන් හරි නිකන් අහිංසකය වගේ ක ඒ තරම් ලොකු හඬක් නෑ. ග කියනකොට උගුරෙන් එනවා ලොකු හඬක්. එතකොට ඒක ഘോഷයක්. නිතරම අපි කියව කක ගගන චත ජදන චතටඩන ඒක මුල් අකුර අഘോഷයි. දෙවෙනි අකුර අഘോഷයි. තුන හතර අකුරු ഘോഷයි. ක අഘോෂ ग घोष च अघोष ज घोष त अघोष द घोष ठ अघोष ड घोष फ अघोष ब घोष ये විදිහට ඇතිලා තියෙන අපේ හෝඩිය. කොට මේ ව්‍යංජන සම්බන්ධව තියෙන ප්‍රධානම ඒකයක් තමයි ഘോഷ අഘോෂ කියන දෙක. මේ ഘോഷ අഘോෂ ભેදේ වගේ ඒවා හොඳින් ඉතේ ධාරණය කරගෙන ඉන්න වෙනවා. මොකද අනාගතයේදී ව්‍යාකරණ රීති ඉගෙන ගන්නකොට මේක ඉතාල වැදගත් වෙනවා. මොකද සිංහල කියන ഘോഷාදේශය කියලා ව්‍යාකරණ රීතියක්. ඒ වගේම මේ අවබෝධ කර ගැනීමට මේ අකුරු වල තියෙන ഘോഷ අഘോഷ ભેදේ ඉතාම වැදගත් වෙනවා. මේක එකක්. ඊළඟට තව එකක් තියෙනවා මේක ඔබ දන්නවා.
අල්ප ප්‍රාණ මහා ප්‍රාණ භේදය. මෙතනක් තියෙනවා අල්ප ප්‍රාණ අකුරු තියෙනවා මහා ප්‍රාණ අකුරු තියෙනවා. දැන් අර අපි ඉස්සෙල්ලා හෝඩිය මේ කියනකොට කිව්වනේ ක ග ඝ කොට ච ඡ ජ ఝ වගේ කොට මේ කයන්න අල්ප ප්‍රාණ. ඔය නිතරම මේ අකුරු වල මුල් එක අල්ප ප්‍රාණ. ක ච ට ත ක කියන අකුරු අල්ප ප්‍රාණ. ඒතර ලොකු ප්‍රාණයක් නෑ අකුරු. කියනකොටම තේරෙනවනේ ක. ඒක ප්‍රාණයක් නෑ. ඒතර උත්සාහයක් ඕන නම් කියන්නේ නිකම් කියන්න පුළුවන් ක කියලා. ඊළඟ අකුරු මහා ප්‍රාණ. ක කියනකොට ටිකක් කොහොමද? අපි උත්සාහය යොදවලා කියන්නේ. ඒක මහා ප්‍රාණ කියන්නේ ඒකයි. ඊළඟට ග කියනකොට නිකන් කියන්න පුළුවන්. ග කියනකොට ලොකු උත්සාහයක් ආවෙන කියන්නේ මහා ප්‍රාණ. කොට අල්ප ප්‍රාණ මහා ප්‍රාණ දෙකේ අකුරු මේ හෝඩිය අකුරු පෙළගස්ස බැටියේ දෙවෙනි වේලිය හතරවෙනි වේලිය තියෙනවා. ඛ කියනකොට ඊළඟට ගහ කියනකොට ඡ කියනකොට ఝ කියනකොට මහා ප්‍රාණ කියනවා. ඒ මහා ප්‍රාණිය ඇතුළේ අල්ප ප්‍රාණියම තමයි ඒක අර හයන්නත් එක්ක එකතු කරලා කියනකොට තමයි මහා ප්‍රාණ කියලා කියන්නේ. එනවා කුමාරතුංග දාසයන් කියලා කියන මේ අල්ප ප්‍රාණ මහා ප්‍රාණ ස්වරය නිසා කියලා ඒ ස්වරය නිසා කියනවා අර හයන්න එකතු වීම නිසා තමයි මහා ප්‍රාණ වෙන්නේ. මේ අල්ප ප්‍රාණේ මහා ප්‍රාණ බවට පත් වෙන්නේ ඒක හයන්නත් එක්ක එකතු වෙලා කියන්නේ. සංස්කෘත ව්‍යාකරණ විද්‍යාව පිළිගන්න ක්‍රමය ඒක තමයි. අල්ප ප්‍රාණ මහා ප්‍රාණ හයන්න එකතු වෙනකොට. මෙන්න මේවා තමයි අල්ප ප්‍රාණ. ක ग च ज ठ ड ත ද ප බ මේවා අල්ප ප්‍රාණ. තර ප්‍රාණයක් නෑ නිකන් කියනවා පගයි කරගෙන කඩ තද පව කියන්න පුළුවන්. ඊළඟට මේවා ඛ ඝ ඡ ඡ थ थ ध හ භ මේවා මහා ප්‍රාණ ස්වර. මහා ප්‍රාණී කියන ස්වර. ඒකට අල්ප ප්‍රාණ මහා ප්‍රාණ ભેදය මේ ඕඩි සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම ભેදයක් තමයි. ඊළඟ තව ඒ වගේ ભેදයක් තියෙන මේ අකුරු වල තියෙන ભેදයක් මෙන්න මේ නාසික්‍ය කියලා අකුරු වර්ගයක් තියෙනවා. මේවා නහයෙන් කියවන නිසා නාසික්‍ය කියලා. ඒ නාසික්‍ය අකුරු තමයි අකුරු තේලිය කියවන කක ගගන් කියලා ප්‍රතිජාතන්‍ය අන්නේ ඒවා අන්තිමට තියෙන්නේ නාසික්‍ය. මේ ටික. මේවා නාසික්‍ය හැටියට සැලකනවා. ඒකට අල්ප ප්‍රාණ මහා ප්‍රාණ සහ අවසාන වශයෙන් නාසික්‍ය. නාසික්‍ය හැටියට සැලකනවා. ඒවා අඳුන ගැනීම පහසුයි. මේ උච්චාරණය වෙන්නේ නැහැ. ඤ න න ම කියනකොට නැහැ තමයි උච්චාරණය වෙන්නේ.
එතකොට ඊට වැඩි ටිකක් මේ බරපතල එකක් තියෙනවා අකුරු වර්ගයක් ඌෂ්ම කියලා කියනවා. ඌෂ්ම කියන්නේ මොනවද? කාටද කියන්න පුළුවන් ඌෂ්ම කියන්නේ මොනවද? හරි හරි. උච්චාරණය කිරීමේදී තදින් හුස්ම පිට කරලා කියන අකුරු ඌෂ්ම කියලා කියනවා. ඌෂ්ම අකුරු මොනවද? ස ෂ ස හ කියන අකුරු. මෙන්න මේක 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 හ. මේ විසර්ගයක කියන්නේ මේක ඌෂ්ම තමයි. කොට ඌෂ්ම අකුරු පහක් තියෙනවා සිංහලයේ ෂ ෂ ස හ හ. මේක ටිකක් මේ බර කරලා කියන්න ඕනේ. කොට අකුරු පහ ඌෂ්ම කියලා කියනවා. උණුසුම් වාතයෙන් මේ අකුරු කියනකොට කටින් උණුසුම් වාතය පිට වෙනවා. ෂ ස ස හ කියනකොට උණුසුම් වාතය පිට වෙනවා. ඌෂ්ම කියලා කියන්නේ අන්න ඒ නිසා. ඊළඟට අන්තස්ත කියලා තව වර්ගයක් තියෙනවා අකුරු. කලින් කතා කරේ එකස් ස්වභාව ද්වි ස්වභාව කියලා මේකටම අයිති එකක්. අන්තස්ත කියලා කියනවා. මේ මෙහිමත් තියෙනවා. මේ විසර්ගය නැතුව අන්තස්ත කියලා තියෙනවා. අන්තස්ත කියන එකේ තේරුම දෙකක් අතර ස්වර ස්වභාවය සහ ව්‍යංජන ස්වභාවය අතර තියෙන නිසා අන්තස්ත කියන්නේ අතර අන්තස්ත කියන්නේ දෙක අතර තියෙන නිසා අන්තස්ත කියලා කියන්නේ අන්තයේ කෙලවර තියෙන නිසා අන්තස්ත කියලා කියනවා. මේ දෙකම එකම අකුරු වර්ග තමයි හඳුන්වන්නේ මේවා. යා ල ව කියන හතර සංස්කෘත හෝඩි තියෙන අතර සිංහල මේකක් තියෙනවා. මේක අයි තියෙන්නේ එකටම තමයි. ඒකට මේ යයන් අපි ඉස්සෙල්ලා කිව්වා යන්නට සමාන වේදන ව්‍යංජනය උයන්නට සමාන වේදන ව්‍යංජනය මේ ගරකාරයට මේ පිල්කාරය යන්නට මේකට වෙනම ස්වරයක් නැහැ. යන්නට තමයි එක ගන්න වෙන්නේ. ඒ නිසා මේ අන්තස්ත කියනව තමයි අර ඕඩි අන්තිමට දෙන්නේ ය ව අකුරු. ඒවා අපි අඳුනගන්නේ අන්තස්ත නැත්නම් අන්තස්ත කියලා. මේ දෙකම එකම අකුරු වර්ගයක් තමයි කියන්නේ. මේකෙන් පස්සේ අවසානයේට තියෙනවා ඉන්න මේ දෙක. බිඳුව බිඳු දෙක. මේ බිඳුව තමයි අනුස්වාරය කියලා කියන්නේ. අනුස්වාරය කියලා කියන්නේ ස්වරයක් අනුව යන. ස්වරයක් අනුව යන නිසා අනුස්වාර කියලා කියනවා. බිඳුවට. ඒ බිඳුවේ හඬ සම්පූර්ණයෙන් නැහැ කියන්නේ ඒක අර ඉතිවන්නේ නම කියලා නාසික පහක් ගැන කතා කරන්නේ. මේ බිඳුවක් නාසිකය. මේක තනියම ශබ්ද කරන්න බෑ. තවත් අකුරක් මුලට ඇවිල්ලා තමයි ශබ්ද කරන්නේ. සාමාන්‍ය මේ බිඳුව එන්න කියලා කිව්වට මේ සංස්කෘත ව්‍යාකරණ එහෙම පාලි ව්‍යාකරණ විතර වෙනස් විදිහකට කියන්නේ. අකුරු මේ දෙදීමක් තියෙනවා පාලි සංස්කෘත ව්‍යාකරණ වල. දැන් අපි මේ උගන්වන්නට වඩා ධර්මයක් එහාට ගිහිල්ලා කියනවනම් පූර්වාශ්‍රිත ස්වර පරාශ්‍රිත කියලා කියනවා. පූර්ව සංස්කෘත පරාශ්‍රිත කියලා කියනවා. පාලි ව්‍යාකරණය ගන්නන්නේ මේ දෙක. මේකට කියන්නේ විසර්ග දීපු දෙක. අනුස්වාර විසර්ගස්ත ද්වාවිත පූර්ව සංස්කෘත කියලා තමයි සංස්කෘත ව්‍යාකරණ උගන්වන්නේ. ඒ කියන්නේ මුලට ස්වරයක් ඇවිල්ලා තමයි මේ ශබ්ද කරන්න පුළුවන්. අං අහ කියලා කියන්නේ ඒක. තනියම කියන එක ශබ්ද ගන්න අමාරුයි. ඒ නිසා මේක මුලට පූර්ව සංස්කෘතයේ විශාල කරනවා. මේක අයන්න නැත්නම් යන්නව ඉන් එතන යනව ඒකේ තමයි ශබ්ද කරන්නේ. ඒක මේ දෙකේ තියෙන විශේෂයක්.
එතකොට මේක අවිසාර ගන්න මේක බිඳුව අනුස්වාර මේකට පාලි ව්‍යාකරණෙහිම දැන්නේ අය මේ සන්නාංශ නිග්‍රහිත කියලා කියනවා. පාලාකාරයෙන් කියන්නේ බිඳු චූලා මනාකාරෝ නිග්‍රහිතන්ති උච්චතේ. මේක විසර්ගය. ඒ විසර්ගන්නේ විසර්ජනීය කියන්නේ මේකමයි. මේක අනුස්වාර මේක විසර්ගය විසර්ජනීය කියන්නේ මේකම තමයි. මේ දෙකම ඇත්තරම මේ සංස්කෘත වචන ලිවීමේ තමයි අවශ්‍ය වෙන්නේ. බිඳුව හැටියට මේක අපි බිඳුව කියලා කියනවා සිංහල වචන වල යෙදෙනවා. බිඳුව හැටියට යෙදෙනවා. අංක කියලා කියනකොට මේක යොදනවනේ. මේක නම් සංස්කෘත වචන වල පමණයි යෙදෙන්නේ. දුක්ඛ වගේ වචන කියනකොට මේ කොට මේ විසර්ගය යොදනවා. සිංහල වචන වල සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. මේ බිඳුවක් සිංහල වචන වල ඉදියුම් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණ බව පේනවා. සිරත් සංග්‍රහයෙන් කියන්නේ මේ විදුත රුසි කියලා බිඳුව දෙනවා. මොකද බිඳුව මේ ඒකාලේ ව්‍යාකරණයක් කියන්නේ අකුරක් හැටියට සලකලා නැහැ. සිරත් සංග්‍රහයේ කියන එකක් පොඩියට ඇතුළු වෙන අකුරක් හැටියට උදාහරණයක් දෙනවා. අන්මැටි වන්මැපල වගේ ඒවා මේ ව්‍යවහාරේ තියෙනවා. ඒවා ලියන්න අවශ්‍ය නිසා බිඳුවක් හදනවා කියන්නේ. ඒක මේ අක්ෂර ભેදයක් ව්‍යංජන අක්ෂර වල තියෙන ભેදය තමයි අපි කතා කරේ. දැන් ඔබ ස්වර ව්‍යංජන දෙකේ තියෙන ප්‍රභේද පිළිබඳව දන්නවා. මොකක් හරි ගැටලුවක් තියෙනවා. දැන් මේ කතා කරපු දේවල් පිළිබඳව යම්සි ගැටලුවක් තියෙනවා. ඔව්. මේක නේ. ඔව් මේක ගැන කතා කරේ නැත්තේ මේක අත් වශයෙන් සිංහල අකුරක් නෙවෙයි. මේක මම අර ඉස්සෙල්ලා කිව්වා කලින් හදාගත්ත අකුරක්. මේ පයන්න කියන එක සිංහල හෝඩියේ තිබුණ අකුරක් නෙවෙයි. මේකට ඉංග්‍රීසි F ශබ්දයට අවශ්‍ය වෙන නිසා සමහර සිංහල අකුරු මේ වචන කියන්න ඒක අවශ්‍ය වෙන නිසා මෑතකදී හදාගත්තේ. ඇත්තටම මේක මුලින්ම යෙදලා තියෙන්නේ 1800 ගණන් වල ඒ ලේඛනේ මොකක්ද කියලා දන්නේ මේක මුලින්ම වාර්තා වෙන්නේ ඒබ්‍රහම් මෙන්ඩිස් ගුණසේකර කියලා ඔබතෙක් හිටියා. එතුමාගේ තිබුණ ශබ්දකෝෂය ලියලා තියෙනවා. මේ ශබ්දකෝෂේ මේ අකුරු තියෙනවා 1800 ගණන්. එතකොට එතුමාගේ සංග්‍රහවත් තුන ඥානාදර්ශය. ඒකත් මේ අකුරු යොදලා තියෙනවා. කියන අකුර. ඊට කලින් මේක යොදුනුතන් කියනවා මේක අකුරු නිර්මාණය කරේ කවුද කියන එක හරියටම කියන්න බෑ. එතකොට අර ඉංග්‍රීසි ෆර් શબ્දේ දීම සඳහා තමයි මේ ෆර් කියන මේ අකුර හදාගෙන තියෙන්නේ. ඒක සංස්කෘතයේ තියෙනවා මේක දැනගැනීම සඳහා කියන්නේ මේ පාරමී තරහ දාලා නැහැ. උපද්මානීය කියලා අකුරක්. ඒක මේ මාර ඉතින් උඩ කොටස නතුව මෙහෙම තියෙන අකුරක්. මේක එක කොටසක් තමයි අරන් මේ අර කොටස තමයි අරන් තියෙන්නේ. පයන්නට ඒක අරගෙන හදලා තියෙන්නේ. උපද්මානීය කියන එකේ තේරුම ධම් කියන්නේ පිඹිනවට. ඒ පිඹීම සඳහා අපි උප කරගන්න. ෆ කියන්නේත් එහෙම නිකන් කටින් නිකන් මිනිසුන් වාක්‍ය පිට වෙනවනේ. දැන් ලිපට පිළිවෙලකට ෆෝන් කියලා මාතෘ මහත්මයා කියලා තියෙනවා සිංහල කාන්තාවන් ලිපට පිළිවෙලනවා කියලා. ඒ ෆ කියන අකුරේ શબ્දය ඒක තමයි. ඒක ඇත්තටම ඕනේ වෙන්නේ මේ සිංහල වචනේ කිසිම සිංහල වචනයක් ලියන්නට අවශ්‍ය වෙන්නේ ඉංග්‍රීසියෙන් ආපු වචන තියෙනවනේ. අපි හිතමු දැන් කොෆි කියලා ලියන්න ඕන නම් කාට හරි කොෆි කියන්නේ නැතුව ඒ ෆයිල් ලියන්නේ මේ බෝල් එක. ඇත්තටම ඔබ ව්‍යවහාරයට උඹ තාව කියන්නේ 4SS කියලා ඒ කාලේ නිකන් සිගරට් වල. මේකේ නම හරියට ලියන්න ඕන නිසා වෙළඳ කාර්යයන් ඔය ෆයිල් බහුභාවිතය ඒවා අකුරු තිබුණා. බහුභාවිතයට ගත්තා කියලා තමයි කියන්නේ. ඔය අකුර ඒකත් ඒ ඔබ කියනවා ඌෂ්මයක් තමයි. ඌෂ්මාක්ෂරයක් තමයි. දැන් ඒ ඌෂ්මාක්ෂර මේ අර අකුරු වර්ග වලට අයිති වෙනවා. ඒ කියන්නේ තාම තිබෙන්නේ නැහැ. අපි අකුරු මේ උපදින අක්ෂරෝත්පත්ති ගැන කතා කරනකොට පයන්න
කොහොමද ඉපදෙන්නේ කියන එක ගැන කතා කරමු. දැන් මේ අපි අකුරු වල තියෙන ප්‍රභේද ස්වර සහ ව්‍යංජන කියන අකුරු ප්‍රභේද ගැන කතා කරේ. ඒ ගැන ගැටලුවක් නැත්නම් අපි ළඟට අකුරු ඉපදෙන හැටි ගැන බලමු. මේ අක්ෂර උත්පත්ති අකුරු ඉපදෙන තැන් ගැන දැන් ඇත්තටම මේ හෝඩිය ගත්තම මේ ලෝකයේ තියෙන බොහෝ හෝඩි වර්ග දෙකක් තියෙනවා. මේ අපේ හෝඩිය අතුලේ පෙරදිග හෝඩි වල අකුරු පෙළගස් කරලා තියෙන්නේ ඒ උච්චාරණය අපේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියක් තියෙනවා. වචන කතා කරන ඉන්ද්‍රිය පද්ධතියක්. ඉඳලා කට මේ කෙලවර දක්වා එන උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියක්. අන්නේ ඉන්ද්‍රිය පද්ධතියේ උච්චාරණය වෙන පිළිවෙලට තමයි ඒ අකුරු පෙළගස් වල තියෙන පෙරදිග භාෂාවල සංස්කෘත හෝඩිය ගත්තා නාගර හෝඩිය දෙමළ හෝඩිය පෙරදිග හෝඩිය වල අකුරු පෙළගස් වල තියෙන ඒ ක්‍රමයට තමයි. බටහිර භාෂාවල ඉංග්‍රීසි භාෂාවල ඒ ඉංග්‍රීසි භාෂාවට වෙනම හෝඩියක් නෑ රෝම හෝඩියෙන් තමයි කියන්නේ අකුරු විශේෂය රෝම හෝඩිය. ඒකේ පෙළගස් වල තියෙන පිළිවෙලකට නෙවෙයි A B C A කියන්නේ ස්වරයක් B C D කියන්නේ ව්‍යංජන අකුරු ඊට පස්සේ E ඒ විදිහට මේ අංශ පිළිවෙලක් නැතුව අපේ පෙළගස් වල තියෙන උච්චාරණය පිළිවෙලට ආ ඈ ඊ මේවා දැන් මේ අකුරු ඉපදෙන හැටි බැලුවොත් එහෙනම් හොඳට තේරෙනවා මේ එතනින් පටන් ගෙන මෙහෙම උච්චාරණය එනියා මොළ සිට අග දක්වා ඒ යන පිළිවෙල තමයි ඒක පෙළගස් වල තියෙන්නේ. ඔව් ඔව් ඒක තමයි ඒක මේ ස්වරයක ලක්ෂණයනේ ව්‍යංජනයක් කියවීම පහසු කරන්න පුළුවන් ව්‍යංජනයකට එකතු වෙලා. මේ දෙකෙන් එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක ව්‍යංජනයක ලක්ෂණය මේ අනුස්වාර ඡාග දෙකේ නැහැ. ඒ දෙක වෙනම සලකනවා. ඔය ව්‍යංජන හැටියට තමයි මූලික වශයෙන් සලකන්නේ ව්‍යංජන වලට තමයි දාන්නේ. සංස්කෘත ව්‍යාකරණයෙන් නම් මම දැන හැටියට හෝඩියට අතුල් කරන්නේ නැත්නම් විසර්ගයේ වෙනම එකක් හැටියට එහෙමනේ කියන්නේ. පාණිනීකරණය විසර්ග කියන එක වෙනම අකුරක් හැටියට තියෙනවා. හෝඩියට අතුල් නොවන අකුරක් හැටියට. ඒකට අපි අක්ෂර උත්පත්ති ගැන සැලකුවොත් මේ ගුරු බිලේ ඉඳලා මුඛයේ කෙළවර දක්වා තියෙන එක අවයව වලින් තමයි අපි ඉපදිනවා කියන්නේ. අක්ෂර උත්පත්තියට කරුණු තුනක් ඕනේ කියලා කියනවා. ඒත් ඒවට කියන්නේ ස්ථාන, කරණ, ප්‍රයත්න. මේ කරුණු තුන ඕනේ වෙනවා අකුරක් ශබ්ද කිරීම සඳහා. අකුරක් ඉපදෙන ස්ථානයක් තියෙනවා. ඒ කරණ කියන්නේ ඒකට උදව් වෙන ඉන්ද්‍රියක් තියෙනවා. ඒ අකුර උච්චාරණය කිරීම සඳහා උදව් වෙන ඉන්ද්‍රියක් තියෙනවා. ප්‍රයත්න කියන්නේ සඳහා කරන ප්‍රයත්නේ මේ තුන එකතු වුණාම තමයි අකුරක් උච්චාරණය කිරීමට හැකි වෙන්නේ. අපි අකුරු උච්චාරණය කියන උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය සාමාන්‍යයෙන් සලකන්නේ සාම්ප්‍රදායික මේ කණ්ඨබිල කියන අකුරු උගලේ තියෙන සිදුර ඉඳලා මේ මුඛ කෙලවර තොල් පන්තික් තමයි උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියට සලකන්නේ. හැබැයි ඒකට පොඩි වෙනසක් කරනවා කුමාරතුංග මුද්දාසයන් කියනවා ව්‍යාකරණ විවරණේ හෘදයජාකාර කියලා. අදවතින් එන වායුව තමයි අක්ෂර උච්චාරණයට මුල් වෙන්නේ. අන්නේ හදවතින් එන මේ වායු ධාරාව කියනකොට ඒක එක තැන් වල විකෘතියටපත් වෙලා අකුරු උපදිනවා කියන අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් පිළිගන්නේ මේ කණ්ඨ පිළිවෙල ඉඳලා මුඛ කෙළවර දක්වා ඒක ස්ථාන වලින් අකුරු මේ ඉපදෙන බව. දැන් ඒක බලමු කෝඩිය අපි ගත්තානේ මුලින්ම ස්වරේ අයන්නනේ මේ අයන්න ඊළඟට ව්‍යංජන වලදී ගත්තේ කයන්නනේ මේ කයන්න ගත්තට මේකත් එක්ක අපු පීඩියක් ආවා ක ඛ ද ධ කියන අකුරු මේක අපි කිව්වා අල්ප ප්‍රාණ මේක මහා ප්‍රාණ
මේක අල්ප ප්‍රාණ, මේක මහ ප්‍රාණ. මේක අඝෝෂ, මේකත් අඝෝෂ, මේක ഘോഷ, මේක ഘോഷ. මේක අඝෝෂ අල්ප ප්‍රාණ, අඝෝෂ මහ ප්‍රාණ, ഘോഷ අල්ප ප්‍රාණ, ഘോഷ මහ ප්‍රාණ, නාසික්ය. අන්නේ පිටුවලට තමයි අර අකුරු තේලි පහක් තිබුණේ. ඒ පහ හැදුනේ. එතකොට මේ අයන්නයි මෙන්න මේ තේලිය තියෙන අකුරු ටිකයි එකම තැනකින් ඉපදෙනවා කියන එක තමයි ව්‍යාකරණ සාම්ප්‍රදායිකව කියන්නේ. අයන්න සක්ක ගන්න කියන අකුරු සහ අර ඌෂ්මය. මෙන්න මේක ඒකත් මේ තේලියටම ආවොත් එහෙම ඒක තේලියකට එන්නේ ඒ ටික ඔක්කොම එක තැනකින් ඉපදෙනවා කියලා කියන්නේ. ඒ කොතනද? ඒ කොහෙන්ද ඉපදෙන්නේ? මේ අකුරු ඔක්කොම ඉපදෙන්නේ උගුරේ. ඒ නිසා මේවට අපි නම් කරනවා මේ ඔක්කොම අකුරු මෙන්න මෙහෙම. කණ්ඨජ කියලා කියනවා. කණ්ඨ කියන්නේ උගුරට. උගුරේ ඉපදෙන නිසා කණ්ඨජ කියලා කියනවා. සංස්කෘත ව්‍යාකරණය කියන අකුහ විසර්ජනීයන කණ්ඨ කියලා. එහෙමනේ. ඔව්. එතකොට මේ අකුරු කියනවා අයන්න පක්ක කියන්නේ අකුරු තේලියම් සහ විසර්ජනීය අයන්නතර විසර්ජන මේක. මේ ඔක්කොම කණ්ඨජ අකුරු හැටියට සලකනවා. මේක තමයි සාමාන්‍ය සාම්ප්‍රදායික පිළිගැනීම. සංස්කෘත ව්‍යාකරණ අධ්‍යයනයේ අදහස් ආශ්‍රයෙන් සිංහල ව්‍යාකරණ අධ්‍යයනය කියන්නේ මෙන්න මේ විදිහට තමයි කණ්ඨජ අකුරු යෙදෙනවා කියන්නේ. මේකේ යම්කිසි වෙනසක් දැක්ක මුලින්ම කුමාරතුංග මුල්දාස මහත්මයා ඒක අපි විස්තර කරන්න ඕනේ. එතුමා කිව්වා මේ කණ්ඨජ කියන එක වැරදි. උගුරේ තියෙන කොටස් දෙකක්. එතුමා ඒක නම් කරේ අපර කණ්ඨ උත්තර කණ්ඨ අපර කණ්ඨ කියලා. يعني උගුරේ පිටදොර සහ ඇතුළු දොර. කොටස් දෙකකට බෙදලා මේවා සැලකුවේ මේ අකුරු අර මේ උත්තර කණ්ඨයෙන් තියෙන අකුරු හැටියට නෑ අපර කණ්ඨයෙන් උත්තර කණ්ඨයෙන් තමයි කියන එක ලං. අයන්නේ තියෙනවා ભેද දෙකක් සිංහලේ. ඉතින් මේ එක අකුර උනාට අක්ෂර රූපේ උනාට මේකේ තියෙනවා මේ ශබ්ද දෙකක්. එකක් අපි අ කියලා හොඳට කට ඇරලා කියනවා. අනිත් එක කියලා කියනවා කට ඇරෙන්නේ උගුරේ බිලේ උගුරු දොර ඇරෙනවා. එතකොට අන්න ඒ දෙකෙන් කට නොඇරෙන උගුරු දොර ඇරෙන අයන්න තමයි කුමාරතුංග මහත්මයාගේ හෘදේජාකාර කියලා. ඒක මේ පපුවෙන් එන වායු ධාරාවයි ඒකට ප්‍රයෝගී වෙන්නේ. කොට කණ්ඨජ කියලා අකුරු වල ගන්න මේ කියන්නේ අපර කණ්ඨ. අකුරු හැටියට තමයි සල්විපාක ගන්න කියන ඒවා. සාමාන්‍ය ව්‍යවහාරයේ පිළිගැනීම නම් මේ සියල්ල කණ්ඨජ හැටියට තමයි. ඒක ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඔබට පුළුවන් ඒක ඔබේ දැනුමේ විමර්ශනය කරලා බලන්න එක හරි කොයි මතයකට හරි කියලා කොහොමද ඒක පිළිබඳව එහෙම මත දෙකක් තියෙනවා. සාමාන්‍ය පිළිගැනීම අනුව නම් මේවා කණ්ඨජ අකුරු අයන්න සහ ව්‍යංජනවල මුල් තේලිය කණ්ඨජ හැටියට සලකනවා. ඊළඟට අතර මේ අයන්න කවගේවා කණ්ඨජ නෙවෙයි කියන කුමාරතුංග මහත්තයා සමකාලීනව ගයිවර් කියලා කියන විලියම් ගයිවර් කියලා ජර්මන් ජාතික උපතේ එතුමා ව්‍යාකරණ කියලා තියෙනවා. එතකොට ඊළඟට තියෙනවා මේ උගුර ළඟට මෙන්න මේ අකුරු. අපි ආ කියන දෙක ගත්තා. ආයන්න සහ ඒකට තමයි දීර්ඝ ස්වර ආයන්න. ඊළඟට ඇයන්න. ඇයන්නට ඇත්තට වෙනම තැනක් නෑ. ඒක කණ්ඨයෙන් තමයි උපදින්නේ. ඒවට කියනවා වෙන නමක් නෑ කියනවා කණ්ඨෝපතාලුද කියලා කියනවා. උගුර සහ තල්ලට මදක් ටිකක් ළඟින් වෙන නිසා කණ්ඨෝපතාලුද කියලා ඇයන්න හඳුන්වනවා. ඒ දෙක සාම්ප්‍රදායික ව්‍යාකරණය නම් කණ්ඨජ හැටියටම තමයි සලකන්නේ. එතකොට ඊළඟට තියෙන මේ ස්වරය යන්න. යන්නත් එක්ක ව්‍යංජන පීරිය තමයි ඡ ඡ
ජා ජ ඥ උස්මේකුත් වෙනවා ෂ. කොට මේ ටික තාලු දෙහැටියට සලකන්නේ මේ තල්ලෙන් ඉවදේ. උගුර ළඟ තියෙන අපේ තල්ල කියලා කොටසක් තියෙනවනේ. ඒ තල්ලෙන් ඉවදෙන නිසා මේකට කියනවා තාලු ජාකරු කියලා. යන්න, ඡයන්න, මහා ප්‍රාණ ඡයන්න, ජයන්න, මහා ප්‍රාණ ජයන්න, ඥයන්න, නිශ්ච තාලු ඡයන්න. ඒවා තල්ලෙන් ඉවදෙන අකුරු හැටියට සලකනවා. කොට මේ ස්වරයක් හැටියට යන්න ඊ දෙකම අතර මේ එක ස්වරයක් වල මේක දීර්ඝයත් එකටම ආයන්නේ වගේ. චාච ජයජඤ්ඤ ෂ ඒවා අපි තාලු ජාකරු හැටියට සලකනවා. කොට කණ්ඩජ අකුරු ගැන කියවලම තාලුජ තල්ලෙන් ඉපදෙන අකුරු ඊළඟ අකුරු මොනවද? ඒ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය මොකද්ද? තල්ල ළඟට ඊළඟට තියෙන මොකද්ද? එතන ගුර තල්ල තියෙනවා ඊට පස්සේ ඒ තල්ලේම මුදුන. ඔය දැන් අපි කිව්වේ මේ තල්ල කියලා තල්ලේ මුල් කොටස ඊට පස්සේ තියෙන තල්ලේ මුදුන. ඒකට කියන්නේ මූර්ධ. මේ ඉස්සෙල්ලා මේ කියන අකුරු වලට කියන තාලුජ කියලා. තාලුජ අකුරු මේ තාලව්‍ය කියලා කියනවා. මෙන්න මේ දෙක අර යන්න චත ජජන ෂ කියන අකුරු වලට මෙන්න මේ නම් දෙකක් තාලුජ තාලව්‍ය කියන නම් දෙකම වෙනවා. දැන් කියන්නේ මූර්ධ. මූර්ධ උපදින නිසා ඒවට කියනවා මූර්ධජ කියලා කියනවා. මූර්ධන්‍ය කියලා කියනවා. මේ නම් දෙකෙන් හඳුන්වන අකුරු මොනවද? ඔබට නිකන් අනුමාන කරලා කියන්න පුළුවන්. මූර්ධජ අකුරු මොනවද? හරි. අතදල්නේ කියනවා මූර්ධජ හැටියට සලකනවා. එතකොට අපි කලින් කිව්වනේ අයන්න අන්තජයක් හැටියට යන්න තාලුවක් හැටියට මේක ස්වරයක් තියෙනවා. ඒ ස්වරය මොකක්ද? රටඩන්න කියන්නේ මේ ව්‍යංජන අකුරු ස්වරය මොකක්ද? තාත්තෙක් කියන්නේ. ඒක කියන්න පුළුවන්. එන්න මේක නිර්කාරය. මේ දෙකම මූර්ධය ඊළඟට ක ද ඩ න ෂ මේක උෂ්ම ෂ මේ අකුරු මූර්ධය හැටියට සලකනවා. ටට ඩඩන මේවා මූර්ධය මුදුන්ින් උපදින අකුරු හැටියට සලකනවා. කණ්ඨජ තාලුජ මූර්ධජ නැත්නම් මූර්ධන්‍ය මේ අකුරු ටික තමයි මුදන් හැටියට සලකන්නේ. ට ඩ ඩ න මේ අකුරු පිළිබඳව ඔබ හොඳට දැනගෙන සිටිය යුතුයි. ඊළඟට අපි දැන් අක්ෂර වින්‍යාසය ගැන කතා කරනකොට කිව්වොත් එහෙම වෙන්නේ මූර්ධජ නයන්න ඊට පස්සේ ඉන්නේ මේ රායනට පස්සේ නයන්න මූර්ධජ කියලා. ඒකට මූර්ධ අකුරු මොකක්ද කියන එක දැනගෙන සිටිය යුතුයි. ඒ සඳහා මේ මූලික දැනුම අවශ්‍යයි. ඒකයි මේ කෝඩිය තාම පැහැදිලිව කියලා දෙන්නේ. කෝඩිය පිළිබඳ මූලික දැනුම නැතුව අක්ෂර ගැන කතා කරනකොට ඊට පස්සේ අවබෝධ කරගන්න අපහසු වෙනවා. ක කියන්නේ මූර්ධ අකුරක්. ක කියන්නේ මූර්ධ අකුරක්. මේවට කලින් එන ඡයන්නක් වෙනවනම් සංස්කෘත වචන වල මෙන්න මේ ඡයන්න පමණයි එන්නේ. අන්න ඒවා අවබෝධ කර ගැනීමට මේ අකුරු පිළිබඳ මූලික දැනුම අවශ්‍යයි. ඒකට මේවා මූර්ධජ අකුරු හැටියට සලකනවා. ඒ මුදුනින් අදින් සමය මූර්ධජ කියන නම දෙන්නේ. ඊළඟට මොකද මූර්ධජ ළඟට කියන්න පුළුවන් මූර්ධජ අකුරු වල පස්සේ අපි කණ්ඨජ ගැන කතා කරා, තාලජ ගැන කතා කරා, මූර්ධජ ගැන කතා කරා. මුදුන
ඉතින් පස්සේ එන්නේ. ඔව්. හරි. දත්වලින් අන්තජ කියලා කියනවා. දාන්ත කියලා කියනවා. මේ වචන දෙකෙන්ම හඳුන්වන්නේ එකම අකුරු වර්ගය. අතරම දත්වලින් කිව්වට මේ අපි පටන් ගැනීමට කලින් මේ විදුමසත් එක්ක කියන දත් වැටිය කියලා කියන කොටසක්. ඒ කියන්නේ teeth rich කියලා කියන්නේ. අන්න එතන තමයි මේ අකුරු දෙන්නේ. දත් වැටියෙන් තමයි මේ අකුරු දෙන්නේ. ඒ අකුරු තමයි මොනවාද දන්ත චක්‍ර වෙන්නේ. දන්ත චක්‍ර වෙන්නේ ස්වරය තමයි කතා කරේ. ඒක කියන හැටි ටිකක් මේකේ අමාරු වැඩි ලියන්නේ නැති නිසා මේක කියන්නේ කාර්යය. ඒකෙම දීර්ඝ මෙන්න මේව වැන්ගිට දානවා. ඒ කියන දෙක මේ දන්ත චක්‍ර ස්වර හැටියට සලකනවා. ඊළඟට හ හ ද ධ න කියන අකුරු සලකනවා. දන්ත ව්‍යංජන හැටියට. කොට ඊ සත දධන කියනවා. මේ සහ මේ සයන්. ඒක තමයි උෂ්මය. ඍතුරාසානං දන්ත කියලා සංස්කෘතියෙන් කියන්නේ මෙන්න මේ කුෂේලිය දන්තජ හැටියට සලකනවා. එතකොට ඒ ස්වර දෙක සත දධන ස කියනවා දන්තජ හැටියට සලකනවා. දැන් ඔබ අක්ෂර වින්‍යාසය ගණන් ගන්නකොට කිව්වොත් දන්තජ නයනට පස්සේ ඉතින් දන්තජ නයනට කලින් යෙදෙන දැන් මේ වර්තමාන දන්තවල දන්තජ නයන යෙදෙනවා කිව්වොත් මෙන්න මේක බව දැනගන්න. රායන්ට පස්සේ මූර්ධජ නයන යෙදෙනවා කිව්වොත් මේක බව දැනගන්න. මේ සඳහා දැනුම සඳහා තමයි මේ අකුරු වල නම් අකුරු පෙළගස්සන හැටි අකුරු උපදින හැටි තව වැදගත් වෙන්නේ අන්නේ කාරණේ සඳහා තමයි. මේ ටික දාන්ති අකුරු හැටියට සලකනවා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? අකුරු. දාන්ති අකුරු වලින් පස්සේ දැන් කණ්ඨජ කිව්වා, කාලුජ කිව්වා, මූර්ධජ කිව්වා, දන්තජ කිව්වා, අන්තිමට එන අකුරු. හරි. ඕෂ්ඨජ අකුරු. ඕෂ්ඨජ කියන්නේ මොකක්ද? හරි. තොල් වලට කියන වචනයක් තමයි සංස්කෘතෙන් ඕෂ්ඨ කියන්නේ. ඕෂ්ඨජ. ඕෂ්ඨව්‍ය කියලා කියනවා. මේ දෙකෙන් හඳුන්වන්නේ ඕෂ්ඨජ තමයි. එතකොට ඕෂ්ඨජ හැටියට එන අකුරු මොනවද? ස්වරය මොකක්ද ඕෂ්ඨජ වලින්? ගත්ත ඊළඟට එන්නේ උයන්නේ. උසරය ප හ බ භ ම මේ අකුරු දෙකේ ඕෂ්ඨජ හැටියට සලකනවා. තොල් වලින් ඉපදෙන අකුරු උ ප හ බ ම කියනවා මේ ඕෂ්ඨජ හැටියට සලකනවා. මේකට උෂ්මයක් නෑ දැන්. ඒ උෂ්ම අකුර ක ෂ ස ස ඉවරයි. මේකට උෂ්මයක් නෑ. අන්න එතනදී වැදගත් වෙන අර අලුතෙන් හදාගත්ත එක මේක උෂ්ම අකුරක්. ඒක ඕෂ්ඨජ උෂ්මයක්. ඒක ඕෂ්ඨජ උෂ්මයක් හැටියට තමයි සලකන්නේ. ඒක වාග් විද්‍යාඥයන් කියන්නේ ඒක සම්පූර්ණ ඕෂ්ඨජ නෙවෙයි. මේ දන්ත ඕෂ්ඨජ කියලා සලකන්නේ. අපි සාමාන්‍ය ඕෂ්ඨජ කියලා කියනවා. පයන්න ඕෂ්ඨජ උෂ්ම හැටියට සලකනවා. ඒකට උ ප හ බ භ ම කියන අකුරු ඕෂ්ඨජ හැටියටයි සලකන්නේ. ඒක දැන් අපි දැනගත්ත කණ්ඨජ, තාලුජ,
මූර්ධජ, දන්තජ, ඕෂ්ඨජ කියන අකුරු වර්ග පහක් තියෙනවා. ඒ පහ දැන් ඒකට ඉතුරු වෙනවා නම් දැන් අපි මේ කියපු අකුරු වලට අමතරව මෙන්න මේ අර අන්තස්ථ කියන්නේ යාර ල ල ව මේ අකුරු පහ ඉතුරුයි. මේ අකුරු කොහෙද යන්නේ? මේ යයන්න කලකන්නේ තාලුදයක් ඇවිල්ලා. කොට තාලුද හැටියට සැලකනවා. රයන්න මූර්ධජ ල දන්තජ. අතින් උදෙන් ල ව ඕෂ්ඨජ. මේ ල මේක මූර්ධජ හැටියට සැලකන්නේ. මේ දෙකම මූර්ධ. රයන්න ර ල දෙකම මූර්ධජ ල දන්තජ ව ඕෂ්ඨජ හැටියට සැලකනවා. කොට අන්තස්ථ වලින් යයන්න යනවා තාලුජ වලට ල දෙකම යනවා මූර්ධජ වලට ල දන්තජ වෙනවා ව ඕෂ්ඨජ වෙනවා. මෙතන අර පත්‍යන වර්ගීකරණයේදී අන්තස්ථ යන්නේ මේ විදිහටයි. ඒකට කෝඩිය සම්පූර්ණයෙන්ම ඉතින් තියෙනවා. කොට අර විසර්ගය ගත්තේ කණ්ඩජ වලටමයි යන්නේ. නාසික්ය කොටෝඩිය සම්පූර්ණයෙන් උපත් ස්ථාන අනුව ගන්න පුළුවන්. ඊළඟට අකුරු වල තියෙනවා තව බෙදීම. ඒකද ද්විජ කියලා බෙදීමක් තියෙනවා. ඒකයිද ද්විජ කියලා බෙදනවා. සමහර අකුරු තියෙන එක තැනකින් තමයි ඉපදෙන්නේ. දැන් අපි කියපු අකුරු එක තැනකින් ඉපදෙනවා. තවත් අකුරු තැන් දෙකකින් ඉපදෙනවා. ඒකට ද්විජ කියලා එකට මේ ඒකජ එකට තමයි බොහෝ අකුරු ඇතුළත් වෙන්නේ. ද්විජ කියන එකට ඇතුළත් වෙන්නේ නාසික්ය කියන අකුරු. දැන් අපි කියන්නේ වර්ග පහෙම තියෙනවානේ. න ඤ න ම කියන අකුරු පහයි බිඳුවයි. ඒවා නාසික්ය. ඒවා ඉපදෙන්නේ අතන මේ බිඳුව නැත් අනුස්වාරය කියන එක තනිකරම නාසික්ය. ඒකට වෙන තැනක් නෑ ඉපදෙන්නේ. නාසික්ය හැටියට සලකන්නේ. අනිත් අකුරු වල තව ඉපදෙන තැන එක නහය ඒකට ප්‍රයෝග වෙනවා. ඒ නිසා නාසික්ය ද්විජ හැටියට සලකන්නේ. අපි ගත්තොත් එහෙම ඤ කියන එක ඒකට තල්ලක් ප්‍රයෝග වෙන නිසා තාලුට ඒ වගේ නහයක් ප්‍රයෝග වෙනවා. ඒ නිසා ඒක නාසික්ය. ඒකට තාල්ජ නාසික්ය. ඒවා ද්විජ හැටියට සලකනවා. දැන් දෙකකින් ඉපදෙනවා. අනිත් අකුරු ඒකද එක තැනකින් ඉපදෙන්නේ. මූර්ධජ නැගත්තොත් ඒකට මුදුනක් මේ හේතු වෙනවා නහයත් හේතු වෙනවා. දැන් මූර්ධ නාසික්ය හැටියට ඒක සලකනවා. දන්තජ නැගත්තොත් දත් වැටියත් හේතු වෙනවා නහයත් හේතු වෙනවා. ඒක දාන්ත නාසික්ය හැටියට සලකනවා. මයන්න ඕෂ්ඨජ නාසික්ය හැටියට සලකනවා. ඒ විදිහට නාසික්ය කියනකොට ද්විජ කියලා. ද්විජ කියන එකේ තේරුම දැන් දෙකකින් ඉපදෙන නිසා ද්විජ කියලා කියන්නේ. ඒකට මේ අකුරුෙන් තව බෙදීමක් තමයි ඒකජ සහ ද්විජ කියන බෙදීම. දැන් මේ විදිහට හෝඩිය අපිට බෙදන්න පුළුවන්. ਪਰ මේ කියන කරුණු ගැන යම් කිසි ප්‍රශ්නයක් යටිවක් තියෙනවා. මොකද අන්තස්ථ අන්තස්ථ කියලා මේ දෙවියකට ලියනවා. මෙන්න මෙහෙම මේක එකක් මේක තව එකක්. එතන අඩු වෙන්නේ මෙන්න මේ විසර්ගය අඩු වෙන්නේ. ඒ සංස්කෘත භාෂාවේ අන්තහ කියලා කියන්නේ අතර. ස්ථ කියන්නේ පවතින. කොට අර ස්වර ස්වභාවය සහ ව්‍යංජන ස්වභාවය කියන දෙක අතර පවතින නිසා අන්තස්ථ කියලා කියනවා. අපි කියවනේ යරලව කියන අතරනේ. ය ර ල ව කියන හතර ගත්තම මේ ය ව කියන දෙකේ ස්වර ස්වභාවය හුඟක් තියෙනවා. එතකොට ඒ ස්වරයට සහ මේ ව්‍යංජනයට අතර තියෙන නිසා අතර තියෙන නිසා අන්තස්ථ කියලා කියනවා.
ඒ වගේම හෝඩිය ගත්තම මේවා තියෙන්නේ මේ දැන් කවෙන්ටල් තන් බම යරලව කියලා අවසානයේ අවසානයේ තියෙන නිසා අන්තයේ තියෙන නිසා අන්තස්ත කියලා කියනවා. විසර්ගය නැතුව. මේ දෙක මේ දෙන්නේ මේ අකුරු වලට තමයි. પણ මේකේ මේ අකුරු වලින් ය ව දෙකේ ස්වර ස්වභාවය උගත් වැඩි ර ල කියන ව්‍යංජන ස්වභාවය වැඩි. මේවා ව්‍යංජන හැටියට තමයි සාමාන්‍ය සලකන්නේ. ඒ නිසා මේ අකුරු මේ පහම ඇත්තටම අන්තස්ථයට සලකනවා. සාම්ප්‍රදායික ව්‍යාකරණයේ නම් යරලව කියන හතරේ ගන්නේ මුද ලෑනත් ඒකත් කරන්න ඕනේ. අකුරු පෙළ ගස්සනකොට කුමාරතුංග මහත්මයා තමයි මේ ලෑන් දෙන්න දැම්මේ. ඒක කලින් තිබුණේ සස සහල්ලක් කියලා අන්තිමටයි තියෙන්නේ. එතුමා මේ ලෑන් ළඟටම දැම්ම අක්ෂර උත්පත්ති අනු ඒක ගැලපෙන නිසා. අන්තස්ථයෙන් කියන්නේ තේරුම ඒක තමයි. වෙන මොනවද තියෙන ගැටලු? ඒක පැහැදිලි කරගන්න තැනක් තියෙනවා. ඔව්. ඒක ඇත්තට මේ අක්ෂර උත්පත්ති අනුව තමයි. දැන් අපි මේ අකුරු ගැන මේ විග්‍රහ කරනකොට ඔබට තේරෙන්නේ නැති නේ. ඊටාම ශාස්ත්‍රීයව මේ කටි උච්චාරණය කරන මේ පිළිවෙල අනුවයි ඒ පටිපාටි අනුවයි අකුරු නම් කරලා තියෙන්නේ. ඒකට තාල් විෂය කියන්නේ තල්ලෙන් ඒක ඇත්තටම හරියම නම් ඒ දිවේ මැද කොටස තල්ලේ ගෑවෙනවා. මට ඒ අකුරු ගැන කියනකොට කරණ ගැන කියන්න අමතක වුණා. කරණ කියන්නේ දිවේ සහ මේ වචන මේ උච්චාරණය කිරීමේදී උදව් වෙන කරණ හැටියට සලකන්නේ. දැන් ඔතනදී කරණය වෙන්නේ දිවේ මැද ඉහිල්ලා තල්ලේ වදිනවා ක්ෂ කියනකොට. ඒක අපි නිවැරදි උච්චාරණය කරන්නේ නැහැ උනට දැන්. අද වෙනකොට මේ නන ලල කියන අකුරු හතරයි ෂස කියන සායනන කියන ෂස දෙකයි නිවැරදි උච්චාරණය වෙන්නේ නැහැ. ඒක අපි කාලයක් තිස්සේ මේ විදිහට උච්චාරණය කර පොඩි වෙලා අර නිවැරදි උච්චාරණය නැහැ. අතරම මේ ඔය ෂ දෙක නිවැරදි උච්චාරණය කරන්න පුළුවන් බමුණන්ට තමයි බමුණන්ගේ උච්චාරණය ඒගොල්ලන් පුරුදු කරනවා. අපි මේ උච්චාරණය පුරුදු කරන්නේ නැහැ නේ. ඒ නිසා කියවෙන්නේ නැහැ. හරි ෂ කියලා කියනවා. කොහෙන් කියනත් ඒක ෂම තමයි. නන දෙකත් එහෙමනේ. නන ලල කියන එකත් මූර්ධ ජල කිව්වට හරියට උච්චාරණය වෙන්නේ ඇත්තටම නම් මේ මූර්ධ ජර්ණය දන්ත ජර්ණය කියවෙන්නේ. ඒ දෙකට මල්තරකින් කියවෙන්නේ. ඒවට අපි මූර්ධ හැටියට හඳුන්වනවා. දන්ත හැටියට හඳුන්වනවා. ඒ හැඳින්වීම වැදගත් වෙනවා. අපි දැන් ඊළඟට දැන් පස්සේ අක්ෂර වින්‍යාසය ගැන කතා කරනකොට දැන් මේ දැන් අපි කියනවා තාල් විෂයන්ට පස්සේ දෙන්නේ දන්ත ජනය. එතකොට ඒ තාල් විෂයන් කියන වැදගත්. උපදින තැන කොතන වුණා භාවිතයේදී නිවැරදිව අක්ෂර වින්‍යාස වගේ භාවිත කිරීමේදී මේ ශස නන ලල ඒවා මේ වැදගත් වෙනවා. ඒ නිසා මේ උච්චාරණය කියන එක අද වෙනකොට මොදුරට මේ පිරිහීමක් දකින්න පිරිහීමක් කියන්නත් බෑ. ඉතින් මේ අර බමුණන් වගේ අපි උච්චාරණය පුරුදු කරන්නේ නැති නිසා ඒක හරියට කියවෙන්නේ. ඒ උච්චාරණය කොහොම වුණත් අපි අකුරේ නම් හඳුන්වනවා. ඒ හැඳින්වීම අනුව අක්ෂර වින්‍යාස පිළිබඳ රීතිවලදී ඒ අකුරු යොදා ගන්නවා. වෙනම. මොකද? ඔව්. මුදෙද ල මේක මොකක්ද උෂ්ණයක් කරේ? මේ උෂ්ණයක් කියන සලකන්න බෑනේ. උෂ්ම කියන්නේ උෂ්ම කියනකොට කටින් උණුසුම් වාතය නිකුත් වෙනවා. ෂ ස හ කියනකොට ල කියනකොට එහෙම වෙන්නේ නැහැ නෑ ඒක මේ ල වෙනකොට එහෙම මේ උණුසුම් වාතයක නික්මීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අමාරුයි. උෂ්මයක් හැටියට ගන්න. උෂ්ම වෙන්නේ ෂ ස හ සහ විසර්ගය සහ දැන් කියන ඕඩියන ප කියන එක. පුළා ඉංග්‍රීසියෙන් නම් මේ කියන මෙන්න මේක මේ ඉසෙඩ් අකුර තියෙන්නේ. මේකත් උෂ්මයක්. ඒකට සිංහල මේ අකුරක් නෑ ඉසෙඩ් කියන එකට. ඒකත් උෂ්මයක් හැටියට සලකනවා. ඒක දන්තජ මේ උෂ්මයක් තමයි ඒකත්.
ඒ අකුරු තමයි මේ උෂ්ම හැටියට සලකන්නේ. ල කියන එක මූර්ධජ ල සංතජ ල හැටියට දෙකක් තියෙනවා. උෂ්ම හැටියට සලකන්න අමාරුයි. වෙනත් ප්‍රශ්න තියෙනවා මේ ඕඩියෝ ගැන. යම් කිසි කෙනෙකු මේ ප්‍රශ්නයක් අහලා තිබුණා නේද මේ WhatsApp ගොමුවට මේ ඉස්මතු කරලා තිබුණ ප්‍රශ්නයක්. ඒකට අපි මේ පන්තියේදී පිළිතුරක් දෙනවා කියලා කිව්වා. ඒ නිසා ඒක මේ ප්‍රශ්නද අනුස්වාරය සහ අනුස්වාරය සහ අක්ෂර වර්ගාන්ත නාසිකය අක්ෂරවන අක්ෂරය අතර ඇති වෙනස කුමක්ද? අනුස්වාරය දෙන ඕනෑම වචනයක අනුස්වාරය වෙනුවට අක්ෂරය වෙනුවට අනුස්වාරය භාවිත කළ හැකිද? එසේම ලංකා මංගල ආදී වචනවල අක්ෂරය හල්විය යුතු නොවේද? ඒ අක්ෂර දෙක තසම සහ තබව තීර සමග යොදන ආකාරයෙන් වෙනසක් තිබේ. දැන් ගැටළු සඳහා පිළිතුරක් අවශ්‍යයි. බෝකින්. හරි. ඒ අහන්නේ මේක ගැන. මේ බිංදු අනුස්වාරය කිව්වේ මේකයි කාර්යය. මෙන්න මේ දෙක ගැන තමයි අහන්නේ. මේ දෙක එක නේද? එකම શબ્දේ නේද? ඒ නිසා එකක් වෙනකොට අනිත් එක යොදන්න පුළුවන් ද කියන එකයි අහන්නේ. දැන් මේ අනුස්වාරය ගැන සංස්කෘත ව්‍යාකරණ පොතේ සංස්කෘත පෝෂක තන්තු වල පවා කියන සියලු නාසික වල මේක යොදන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් අපි දැන් මෙහෙම ලියනවානේ. මේ වගේ ලියනවානේ නාසික කියන වචනේ. මෙන්න මේ නාසික්‍ය වෙනුවට බිංදු යොදන්න පුළුවන්. මේක අංග කියලා ලියුවට වරදක් නැහැ. ඒක සංදර්ශන කියලා ලියුවට වරදක් නැහැ කියලා ඒ සංස්කෘත මේ පෝෂක තන්තු වල පවා පිළිගන්නවා. මේ බිංදුව සියලු නාසික්‍ය වෙනුවට නාසික්‍යයන් මේ පහම වෙනුවට මේ බිංදුව යොදන්න පුළුවන් කියලා කියනවා. හැබැයි සිංහලේ හැමදාම මේ දෙන්නේ නැහැ. දැන් මේ අම්මා කියලා ලියනකොට කවුරුත් අන්න ලියලා බිංදුව දාලා මා කියලා ලියන්නේ නැහැ. මේ අනිත් ඒවාත් එහෙම තමයි. සංස්කෘත වචන වල එහෙම යොදන්න පුළුවන් කියලා පිළිගැනීමක් තියෙනවා. මේ නාසික වෙනුවට අනුස්වාරය. ඒතකොට මේ නාසික වෙනුවට අනුස්වාරය යොදන්න පුළුවන්. මේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ නාසික මේ කණ්ඨනාසික්‍ය මේකට කියන්නේ. මේ කණ්ඨනාසික්‍ය මේක වෙනුවට බිංදුව යොදන්න පුළුවන්. මේක එදින ඕනෑම තැනක වෙනුවට බිංදුව යොදන්න පුළුවන්. ඒ වුණත් බිංදුව යෙදෙන හැමතැනම මේක යොදන්න බෑ අනිත් පැත්තට. දැන් බිංදුව සියලු නාසික්‍ය වෙනුවට යොදන්න පුළුවන් කියලා අපි කියවන්නේ දැන් මේ වලියුවත් එහෙම සංස්කෘත භාෂාවෙන් අංජන කියලා කියන අඳුම් වල. මෙහෙම තමයි ලියන්නේ. ඒකට මේ නාසික්‍ය වෙනුවට මේ බිංදුව යොදලා ලියන්න පුළුවන්. අංජන කියලා. හැබැයි මේ බිංදුව යොදන තැනට මේ නාසික්‍ය යොදන්න බෑ. මෙහෙම ලියන්න බෑ. මොකද මේ නාසික්‍ය දෙන්නේ නිතරම ඒකට පස්සේ න අකුරේ දැන් අයිති වර්ගයන්. අපි කියවනේ ක වර්ගය. අන්ත තාලිජ දන්තජ එහෙම අන්න ඒ නාසික්‍ය අනුව තමයි මේ ඒ වර්ගය අනුව තමයි නාසික්‍ය දෙන්නේ. උදාහරණයක් ඇටියට ගමු වචනයක්. ඡන්දය. මෙතන දයන්න තියෙන්නේ. මේ දයන්න අයිති දන්තජ. දතින් වල දන්තජ අකුරක් දයන්න
කොට ඊට කලින් එන නාසික්‍යයත් ඒ දන්තජ නාසික්‍ය වෙන්න ඕනේ. මෙතෙන්ට දාන්න බෑ මේ මූර්ධජ. මෙහෙම ලියන්න බෑ. මේක අයිති අකුරටම මේකත් අයිති වෙනවා. ඒක අකුර අයිති වර්ගයට එකම වර්ගය වෙන්න ඕනේ. හැබැයි අර බිඳුව ඒ වර්ගය නොබලා බිඳුව යොදන්න පුළුවන්. මෙහෙම ලියන්න පුළුවන්. සිංහලෙන් මෙහෙම ලියන සම්ප්‍රදායක් නැහැ. මෙහෙම ලිව්වට වරදක් නැති හැටියට සලකනවා. කියන්නේ පල් නයන්නෝ තමයි ඡන්දය කියලා. සමහර තැන්වල පුළුවන්. දැන් මෙහෙම සංදර්ශන වගේ ඒවා ලියනවා. ඒවා සංස්කෘත මේ පෝෂක තන්ත්‍ර වල පවා නිවැරදි හැටියට පිළිගන්නවා. දැන් මේ ප්‍රශ්නයෙන් අහන්නේ ඉන්කාරය මේක වෙනුවට හැමතැනම බිඳුව දාන්න පුළුවන්ද බිඳුව වෙනුවට මේක දාන්න මේක වෙනුවට බිඳුව දාන්න පුළුවන් කියලා. හරි. බිඳුව වෙනුවට මේ කණ්ඩනාසිකය දාන්න බෑ හැමතැනම. ඒක තමයි සමහර තැන්වල පුළුවන් සමහර තැන්වල බෑ. ඊළඟට අහනවා මේ දැන් මේවා මංගල වගේ වචන මංගල ලංකා ඊයගේ තැන්වල මේක මේ කණ්ඩනාසිකය හල් වෙන්න ඕනේ නේද කියලා. ඔව් මේක හල් වෙන්න ඕනේ නැත්නම් මේක මේ හරියට කියවෙන්නේ නැහැ. මේ අකුර කිව්වොත් එහෙම හල් නොකර මෙහෙම ලිව්වොත් ණා කියලා කියවෙන්නේ. එතකොට මංගල ලංකා එහෙමයි කියවෙන්නේ. මංගල කියලා කියන්නේ මේක හල් වෙනවා. මේක හල් වෙන්නේ. ඒක හල් නොකර යොදන්න හේතුව තමයි ඉස්සර අකුරු එකට බැඳලා ලියනවනේ. ඒක බැඳලා ලියනකොට හල් කරන්න ඕනේ නැහැ. එතකොට මේක ලියන්නේ මෙහෙම. මේක ගායනත් එක්ක බැඳගම මංගල කියලා ලියුවම ඒක හල් කරන්න ඕනේ වෙන්නේ නැහැ. දැන් ඒක වරදවා ගැනීම සමහර මේ අකුර බැඳලා ලියන්නේ නැති වෙලාවටත් ඒක හල් නොකර ලියනවා. ඒක ඔයාලට මෙහෙම ලියුවොත් වැරදියි. මෙහෙම ලියන්න බෑ. මේ දෙක එකතු කරලා කියන්න ඕනේ. කොහොම නැත්නම් හල් කරන්න ඕනේ. ඒ නිසා ඒ ප්‍රශ්නේ හරි මේ හල් කරන්න ඕනේ හැමතැනම. ඊළඟ තව කොටසක් තුනයි ඒ ප්‍රශ්නේ. අර ප්‍රශ්න තව කොටසක් තියෙනවා. අයිතම සිය තත්තරදී දසමතා ස්වභාව ජීවි සංග යෙදෙන ආකාරයේ වෙනසක් තිබේද? නුගටුණා විතරක් කරේ. දසමතා ස්වභාව කියන්නේ සාමාන්‍ය සාමයෙන් හරියට ගියේ නෑ පද ගැන කතා කරනකොට තමයි කොහොම වෙන්නේ. දැන් සිංහලේ පද වර්ග තුනක් තියෙනවා කියලා විශේෂ සංග්‍රහ කියනවා නිපන් තත්සම තබව කියලා. ඒ තත්සම තබව කියන දෙක ගැන තමයි ප්‍රශ්නේ අහන්නේ. තත්සම සහ තත්භව කියන්නේ. තත්සම කියන එක තමයි තසම කියන්නේ. තසම තත්භව කියන එක තමයි තත්භව කියන්නේ. දැන් මේවා අර පද ගැන කියනකොට තමයි මේ කොටස ඉගෙන ගන්නෙ. දැන් මේ අහන්නේ මේ තත්සම සහ තත්භව වලදී යෙදීමේදී අර බිඳුව සහ කණ්ඨනාසික්‍ය දෙකේ වෙනසක් තියෙනවා කියලා. වෙනසක් තියෙනවා මොකද බිඳුව කියන එක තත්සම තත්භව නිෂ්පන්න ඕන එක ගන්න පුළුවන්. මේ ලකුණ. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ මංගල කියන එක සංස්කෘත වචනයක් පාලි සංස්කෘත වචනයක්. ඒක මෙහෙම ලියන්න පුළුවන්. අංක කියලා එහෙම ලියන්න පුළුවන්. බිඳුව දාන්න පුළුවන්. ඒ වුණත් අර කණ්ඨනාසික්‍ය මේ සාමාන්‍යයෙන් යොදන්නේ නිෂ්පන්න වචනවල තත්භව වචනවල යොදන සම්ප්‍රදායක් නැහැ. බිඳුව තමයි ඒ තැන්වල යොදන්නේ. උදාහරණයක් ඇටියට අපි කිව්වොත් එහෙම උදාහරණයක් ඇටියට මේක හන්දෑව කියලා ලියන එකට අර මේකල මේ හන්දෑව නෙමෙයි හන්දිය කියලා. මෙතන බිඳුව තිබුණාට ඒ වෙනුවට මේක විතරලා මෙහෙම ලියන්න බෑ. එහෙම ලියන සම්ප්‍රදායක් නැහැ. ඒ නිසා සම වචන වල තමයි බොහෝ දුරට ඒක යොදන්නේ කණ්ඨනාසික්ය.
සත්භව සහ නිෂ්පන්න වචන වල සාමාන්‍ය නිදන සම්ප්‍රදායක් නිෂ්පන්න වල කොහොමද දෙන්නේ නැහැ. ඒක සම්ප්‍රදායක් නැහැ. ඊළඟ තව ප්‍රශ්නයක් දැන් අහලා තිබුණා මූර්ධජ දෙදෙන ආකාරනේ. මූර්ධජ අක්ෂර උත්පාදනය වන්නේ මුඛේ කොම කොටසින්ද කියලා නැත්නම් දැන් අපි උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ගැන කතා කරා කණ්ඨබිලේසි ඉඳලා ඉදිරියට යනවා කියලා. ඒකට කණ්ඨබිලේ ළඟට තාළුව ළඟ තමයි මූර්ධජ මේ මුදුන තල්ලේ මුදුන තල්ලේ මුදුන තමයි මූර්ධජ කියලා මූර්ධ කියලා කියන්නේ. ඒ මූර්ධයෙන් උපදින නිසා මූර්ධජ කියලා කියනවා. මූර්ධන්‍ය කියලා කියනවා. මූර්ධන්‍ය කියලා කියනවා. අපිට දැන් උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේදී මෙතන කණ්ඨබිලේ ඊළඟ තාළුව තල්ල ඊට පස්සේ එනකොට තමයි මූර්ධ මේ මුදුන. හරියට ඉස්මුදුන කෙලින් තල්ලේ තියෙන කොටස තමයි මූර්ධ කියලා මූර්ධජ කියලා කියන්නේ. එතන දිවේ අග කොටසට ආසන්නව එතන වැදෙනවා මේක අකුර කියනකොට. න කියනකොට ත ද න කියනකොට දිවේ අගට ආසන්න කොටස තල්ල මුදුනේ වැදෙනවා. ඒක දැන් නිවැරදිව අපි උච්චාරණය කරන නිවැරදිව වැදෙන්නේ නැහැ. දැන් අපි නිවැරදිව උච්චාරණය කරන නිසා මේ නියම විදියට නම් ස්ථානයේ මූර්ධජ කරණයේ දිවේ අග ළඟ ඒ දෙක එකට ස්පර්ශ වීමෙන් තමයි මේ මූර්ධජ අකුරු උපදින්නේ. මේ පිළිබඳව දැන් මේ සංස්කෘත ව්‍යාකරණයක් දැන් හුඟක් කියන සංස්කෘත ව්‍යාකරණ ගන්න ස්පර්ශ කියලා එකක්. ස්පර්ශ විසත් ස්පර්ශ විවෘත ආදී වශයෙන් සලකනවා. එතකොට මේ දිවේ මුල උදේ ස්පර්ශ වෙන්න ඕනේ මූර්ධයත් එක්ක. ඒකට මූර්ධජ අකුරු උත්පාදනය වෙන්නේ. අපි ඉතින් එහෙම හරියටම කියන්නේ නැහැ. ඒකට අකුර මූර්ධජ කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් ඔබට කියනකොට උනත් නිකන් තේරෙනවා දිවේ අග ගිහිල්ලා ටිකක් උදේ වදිනවා වගේ ඩ වගේ කියනකොට. නල දෙක ඉතින් එහෙම පුරුදු වෙලා නැති නිසා ඒ දෙක නම් කියනකොට එන්නේ නැහැ. ඒක මේ මූර්ධජ අකුරු උනාට ඩ වගේ වෙන කියනකොට ර කියනකොට ඒ දිවේ අග ආසන්න කොටස ගිහිල්ලා මුදුනේ වදිනවා. එහෙනම් තමයි මූර්ධජ අකුරු මේ මූර්ධජ අකුරු උච්චාරණය කරන්නේ. වෙනත් ප්‍රශ්න තියෙනවද? ඉල්ලු කියන එක අතර මේකේ නිවැරදි උච්චාරණය එක හල්ලා යන්නක් හල්ලා යන දෙකක් ඉල්ලු කියන එක තමයි උච්චාරණය. ඒවා එදෙන මේ වචන ඇත්තටම මේ සිංහලයේ සංස්කෘතයේ තිතාමට දැන් කෙටි විකාරය නම් තියෙනවා මේ සංස්කෘතයේ ධාතුවක් තියෙනවා. මේවා ගැන කතා කරනකොට මේ සංස්කෘත ගැන කතා කරන්නේ නම් මේ සිංහලේ නොවන නිසා මෙන්න මෙහෙම මේක උච්චාරණය කරන ක්‍රප් කියලා. මේකෙන් තමයි අපි හදන්නේ ක්‍රප් අන කල්පන. කල්පනායන කියලා කියන්නේ ඒක හැදෙන ධාතුව තමයි මේක. මෙන්න මෙතන තමයි සංස්කෘතිය යෙදෙන තැන ඔය ඉල්කාරය. අත මෙතන ඉල්කාරය නෙවෙයි ඒක මේ ව්‍යංජනත් එක්ක එකතු වෙලා යෙදෙන්නේ. වෙන තැන්වල කවල්කාර වගේ ඉදලා තියෙනවා. ඒවා ඉල් කියන එකම තමයි වෙනත් අමුතු තේරුමක් දෙන්නේ නැහැ. ඒ නිසා ඊටාම කලාතුරකින් තමයි ඉල්කාරය සංස්කෘතිය උනත් යෙදෙන්නේ. සිංහලේ නම් ඉතින් සිංහල වචන වල යෙදෙන්නේ නැහැ. අර වදන්කයි පොතේ යෙදලා තියෙනවා. මේ වදන මහීපතිල්මා වදනින් මේ වගේ තැන් තියෙනවා. වෙනස් තැන්වල යෙදෙන්නේ නැහැ. දීර්ඝ කාර්ය සංස්කෘතියක් දෙන්නේ නැහැ. මේ අකුර මේක සංස්කෘතියක් දෙන්නේ නැහැ. හැබැයි හෝඩියේ සම්පූර්ණත්වයේ සඳහා මේ අකුර තියාගන්න. අපි දැක්ක මේකට මේ සමානුපාත මේකට සමරූපීව මේ අන්තස්ථ අක්ෂර තියෙනවා. ඒ නිසා හෝඩියේ අපේ හෝඩිය හරි සමබරව යන්නේ. මේක අයින් කරත් එන්නේ හෝඩියෙන් සමබර භාවයක්. ඒ සඳහා මේ අකුරු දෙක තියාගන්න වෙනවා. පාරිහාරික ප්‍රායෝගිකව මේ අකුරු වලින් ඒ තරම වැඩක් නැහැ. තිබුණා කියලා ඒ අකුරම ලියලා චක්කවල මිසක් වෙනත් වචනයක් කියන්නේ කොහොම වෙන්නේ නැහැ. අද වර්තමාන ව්‍යවහාරණ කොහොමද ඕනේ? පදංකයි පද මුද්‍රණය කරනවා නම් ඕනේ. ඒක තියෙන නිසා. වෙනත් ඒකට නම් ඉතින් ඕනේ නැහැ. මේ අනුසාරය ගන්නේ නැහැ. ආදී වෙන සත්‍ය සංකීර්ණ මෙන්න මේක ගැන අහනවා. මේක වෙනම අකුරක්ද නැත්නම් අර අපි කිව්වේ මේ නාසික්ය
නෑ කියන්නේ ඒවා ඒවටම යොදන වෙනස් අකුරක්ද කියලා. මම දැන් මේ පැහැදිලි කිරීමට කලින් මේ ප්‍රශ්නේ අහන්න ඇත්තේ මේක වෙනම අකුරක් තමයි. මේක අනුස්වාරය. සැලකුවේ අනුස්වාරය කියන එක මේ සංස්කෘත පාළි ව්‍යාකරණ වල වෙනම අකුරක් හැටියට දක්වනවා. මේ පාණිනි සම්ප්‍රදායෙන් කියන්නේ අනුස්වාර විසර්ගස්තු ද්වාවිත පූර්ව සංස්කෘතය. පූර්ව සංස්කෘතයේ දෙන මේ වෙනම අකුරක් මේ උන්කාරය. ඒක ශබ්දය අර කණ්ඨනාසිකේ සමාන නිසා ඒ වෙනුවට යොදන්න පුළුවන්. ඒක සංස්කෘත ව්‍යාකරණයේ පිළිගැනීම අනුව සියලු නාසික වෙනුවට මේක යොදන්න පුළුවන්. මේක වෙනම අකුරක්. මේක මේ අර මේ අනිත් නාසිකය සඳහා යෙදිය හැකි එකක් නෙවෙයි වෙනම අකුරක්. ඒක ශබ්දයක නිසා යොදන්න පුළුවන්. වෙනත් ඉතින් ඒකේ මේ වෙනත් විශේෂයක් නැහැ. ඒක අත් වශයෙන් පාලි ව්‍යාකරණ දන්නේ නැති නිග්‍රහිත කියලා වෙන කරලා තියෙන්නේ මේ වැඩක් නැති එකක් හැටියට. හින්දු තුලාමනාකාර නිග්‍රහිතං කිච්චති කියලා. මේ දෙක ගන්න. එන්න මේ අකුරු දෙක ගැන අහනවා. මේක ගැන ඉස්සෙල්ලා කිව්වා. මේ දෙක ගැන. මේක හරි මේක තාලුජ අක්ෂරවල නාසික්ය. තාලුජ නාසික්ය මේක තමයි. මේක නැතුවේ තාලුජ අකුරු වර්ගය සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක එහෙම එකක් නෙවෙයි. මේක අක්ෂර දෙක සංයෝගයක්. ඉස්සෙල්ලා එන්නවා මේ ජ හල් ජයන්න ඥයන්න දෙකේ සංයෝගය තමයි ඥය කියන්නේ. සමහර අය හල් ගයන්න හැටියට සලකන එක වැරදි. එහෙම සලකලා කියන නීති ඥය එහෙම කියලා මේ උච්චාරණය කරන එක වැරදි. හල් ජයන්නේ නීති ඥය ආඥා ඒකට නිවැරදි උච්චාරණය. මේක සංයෝග අකුරු දෙකක එකතුවක් අක්ෂර රූපයක් වශයෙන් හරි වෙනම තියෙනවා. ඒ බෝඩියට ඇතුළත් කරන්න බෑ වෙනම අකුරක් නොවන නිසා. වෙනම අක්ෂර රූපයක් තියෙන ශබ්දයක් නැති නිසා මේක හැමනේ මේක හෝඩියට ඇතුළත් කරන්න ඕනේ. මේක හෝඩිය යෙදෙන තාල්ජ වර්ගයේ නාසිකය. කොට සංස්කෘත වචන වල පමණයි මේක එන්නේ. ඒක හොඳට දැනගන්න මේක පාලි වචන වලත් දෙන්නේ නැහැ. සංස්කෘත වචන වල පමණයි මේ ශුන්‍ය අකුර යෙදෙන්නේ. ඒකට පස්සේ නයන්නක් කියනවා නම් මේකට පස්සේ මේක වැරදි. මේ නයන්නේ නැහැ. මේක වැරදි. මෙන්න මේ දන්තජ නයන්නේ විතරයි එන්නේ. මේ අකුරට පස්සේ නයන්න මූර්ධජ වෙන්නේ නැහැ. විතරම දන්තජ පමණයි. මේ අකුරු දෙකක් මේක හෝඩියට ගන්න බෑ. මේක හෝඩිය තියෙනවා. අක්ෂර රූපයක් තියෙනවා වෙනවා. අක්ෂර ශබ්දයක් වෙනම නෑ. අකුරු දෙක සංයෝගයක්. ඒ හරි. එහෙනම් මෙලත් මොනවත් ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැත්නම් අපිට අද කටයුතු අවසන් කරන්න පුළුවන්. දැනගත යුතු දෙයක් මේ පාඩමට සම්බන්ධ නැති වුණත් කමක් නැහැ. ප්‍රශ්න තියෙනවනේ භාෂාවෙන් අහන්න. එහෙම නැත්නම් අපි අද කටයුතු අවසන් කරමු. ඊළඟ පන්ති තියෙන දැන් 10 වෙනිදා තමයි යෙදෙන්නේ. මේ විසක් පොය ආසන්නය නිසා පන්සලේ කටයුතු කොහොමද දන්නේ නැහැ ඒ ගැන. ඒ කියන්නේ විමසලා අපි ගන්නවනවා අර WhatsApp සමූහයක් තියෙනවානේ. ඒකට මේ යොමු කරනයි කියන්නේ සමහර විට පුළුවන් වෙයි. සමහර විට බැරි මේ පාස් වීමට අපහසු බවක් තිබුණොත් අපි ඒක ගැන දන්නවන්න. නැත්නම් මේ 10 වෙනිදා සෙනසුරාදා උදේ 9ට මේ වගේ පන්ති පවත්වනවා. හැම දිනකටම බොහොම පිං ඊළඟ සතියේ පන්තියේදී හමු වෙනවා.